හරි. හයි ළමයි අද ඔයාලගේ රිවිෂන් එකේ පටන් ගන්න ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම කියන පාඩම. හරිද? එතන මේක ඔයාලගේ 10 වසර ඇවිල්ලා අන්තිම ගිණුම් කරන පාඩම ඔයාලට තියෙන්නේ. ඒතර ගොඩක් අය අර අමාරුයි කියන තේරෙන්නේ නැහැ කියන පාඩම හරි අපි සරලව මේව ඔයාලට කියලා දෙන්න. හරිද? එතකොට අපි පාඩමේ යද යන්නේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. හරිනේ? වැරදි නිවැරදි කිරීම කියන එක. හරිද? එතකොට දරුවනේ මේ වැරදි නිවැරදි කිරීම පාඩමේදී කරන්න කලින් අපි ඔයාලට ගණන් 40 විදිය ගැන කිව්වනේ. ඒ කියන්නේ මුලින්ම ඔයාලට කියලා දුන්නා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු කියන එක. හරිද? ගනුදෙනු කියලා කියන්නේ පාර්ශවයන් දෙකක් අතර සිදුවන සම්පත් හරි බැඳීම් හරි වමාරුවකට කියන්නේ ගනුදෙනුවක් කියලා. සම්පත්ව බැඳීම් වමාරුව. හරිද? ඒ සිද්ධ වෙන ගනුදෙනු ටික තියෙනවානේ. හරි? ඒ ගනුදෙනු ටික ඊළඟට ගිහිල්ලා ලියන්න අපි පොතක් පාවිච්චි කරනවා. හරිනේ? සරි. ඒ සිද්ධ වෙන ගනුදෙනු ගිහිල්ලා මුලින්ම ලියන කොලයක. දැන් අපි කියන කඩේට ගියාම කඩෙන් අපිට දෙනවා බිලක්. හරිද? බඩු ගත්තාම බිලක් දෙනවා. බස් එකේ ගියාම අපිට ටිකට් එකක් දෙනවා. හරිද? ඒ දෙන චූරි ටිකට් එක හරි දෙන මොනවා හරි බිලක් දෙනවානේ. ඒ බිල් වලට අපි කොමර්ස් වලින් කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. කොමර්ස් වචනේ කියන්නේ මූලාශ්‍ර ලේඛන. සාමාන්‍යයෙන් කියන්නේ බිල් කිව්වට අපි කියන්නේ මූලාශ්‍ර ලේඛන කියලා. හරිද? මූලාශ්‍ර ලේඛන. හරි ඔය මූලාශ්‍ර ලේඛන වලින් ඊළඟට ඔය තියෙන ටික ගිහිල්ලා අපි අර බිල් ටික එකතු කරලා පොතක ලියනවා. බිල් නැති වෙනවා. ඊට බිල් අතුරු කියන අර බිල් වල එහෙම අස්ථානගත වීම වෙනවා. බිල් නැති වෙනවා. බිල් වල අගයන් වෙනස් කරන්න පුළුවන්. ඒ වෙන දේ වළක්වන්න බිල් අංකේ දාලා ඊට බිල්ලේ විස්තර ටික දාලා ඒක අපි පිළිවෙලට පොතක ලියනවා. බිල් ටික අපි අමුණනවා. හරිද? පොතක ලියනවා. ඒකට අපි කියන්නේ මූලික සටහන් පොතක් කියලා. හරිද? අද අපි කියනවා මූලික සටහන් පොත් කියලා කියන උපයෝගී පොත් කියලා කියනවා. මූලික සටහන් පොත් උපයෝගී පොත් කියලා කියනවා. හරිද? ඊළඟට ඔය මූලික සටහන් පොත් වල ලියන දේවල් ටික අර ඔයාලට මූලික සටහන් පොත් 6ක් ඉගෙනනවානේ. හරි මූලික සටහන් පොත් 6ක් කියලා කියන්නේ සල්ලි එකක ලියනවා, චෙක් පත් එකක ලියනවා, ණයට ගන්න ඒවා එකක ලියනවා, ණයට විකුණන ඒවා එකක ලියනවා. ඊට පස්සේ කොහේවත් ලියන්න තියෙව තව ඔක්කොම දානවා එක තැනකට කියන්නේ පොදු ජර්නලය කියලානේ. අතන මූලික සටහන් පොත් වලින් ඊළඟට ගිහිල්ලා ඕක දානවා පුතේ වගුව ගන්න. අපි කියනවා ওই තියෙන ටික ලියලා ඊට පස්සේ ඕක ලියනවා වගුවක. වගුව වලට අපි කියන්නේ ලෙජර් එක කියලා. ඒ කියන්නේ හරබර තීරු සහිත වාර්තාවක් කියන එක කියනවා. හරබර තීරු සහිත වාර්තාවකට කියන ලෙජර් එක කියලා. හරිද? ඊට පස්සේ ලෙජරේ තියෙන තොරතුරු අපි කියන ඒ වගුව එකතු කරනවානේ. කියන්නේ ලෙජර් එකතු කරනවා. හරිද? එකතු කරන් පස්සේ ඒකේ තියෙන විස්තර ටික අරගෙන අපි හදනවා මාස අවසානයේ ශේෂ පිරික්සුමක් කියලා කියන අපි එකතු වුන් ටික එකතු කරලා බලනවා. ශේෂ පිරික්සුම. හරිද? ශේෂ පිරික්සුමේ තියෙන්නේ මොනවද? මේ තියෙන වගුවල අපි කියන මේ ලෙජර් ගිණුම් වල තියෙන අවසාන ඉලක්කම් ටික අපි කියන ලෙජර් ගිණුම එකතු කරලා ඉවරනහම ඒවයි තියෙන ඉලක්කම් වල වැඩි යගේ අපි කියන්නේ ඉදිරියට ගෙන ශේෂය. ඒක හරනම් ශේෂ පිරික්සුමේ හර දීර්ඝ දානවා කියලා කියන්නේ. හරිද? ඉදිරියට ගෙන ශේෂය බැරපැත්ත නම් ශේෂ පිරික්සුමේ බැරපැත්ත දානවා. ඊට පස්සේ අපි හදන ශේෂ පිරික්සුම සමාන වුණයින් පස්සේ අපි කියනවා මේක හරපැත්තයි බැරපැත්තයි සමානයි. එතකොට අපි කියනවා හරි හදපු ගාන හරි කියලා කියන. හදපු ගාන හරි. එතකොට අපි කියනවා ගාන හරියටම හදලා කියන එක. තේරෙනවද? හදපු ගාන සමානයි කියලා කියනවා. හරි. ඊට පස්සේ ශේෂ පිරික්සුමේ තොරතුරු අරන් 11 වසරේ පාඩමක් තියෙනවා මූල්‍ය ප්‍රකාශන කියලා. හරිද? මූල්‍ය ප්‍රකාශන කියන්නේ අවසානයේ ලාභය හෝ අලාභය හොයන එක. හරිද? එතකොට මෙන්න මේ සිද්ධ වෙන ගිණුම් කරන ක්‍රියාවලියන අපි කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියක්. ඔය පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් ඔයාගේ ජීවිතේ ක්‍රියාවලියක් වගේ එක දිගට ගලාගෙන යනවා. පැහැදිලි? එතකොට බං මේ ගිණුම් කරන ක්‍රියාවලිය වෙනකොට මේ හැම එකකම හරිද? ගනුදෙනුවක් වෙනවා, ඔප්පු කරන්න බිලක් දෙනවා. ඒක එහෙම නැති වෙයි කියලා බයට කොහරි පොතක ලියනවා. හරි ඒක පරිස්සමට එකතු කරලා තියා ගන්නවා. ඒ එකතු කරලා අපිට කොහරි වගුවක දානවා. වගුව එකතු කරනවා. ඒ වගුව ටික එකතු කරලා අංශ ගැන සරලව ගැන වගුවක්. අද අපි කොමර්ස් එකෙන් කියන්නේ ගිණුමක් කියලානේ. ගිණුම් ටික එකතු කරන් පස්සේ ගිණුම් ටිකේ වම් පැත්ත එකතු වෙලා දකුණු පැත්ත එකතු වෙලා හර පැත්ත එකතු වෙලා බැර පැත්ත එකතු වෙලා සමාන වෙනවා. සමාන නාම අපි හදපු ගාන හරිය කියලා කියන්නේ. දැන් මෙච්චර දවස් ඉගෙනුවේ ගණන් හදන්න. හරිනේ? කියන මුදල් පොත් කියන්නේ මූලික සරණ පොත් 6ම ඉගෙනනවා, බැංකු සැසුම් ඉගෙනනවා, සේරම ගණන් හදන්න එක ඉගෙනුවේ. හරි? අද කියලා දෙන්නේ හදන ගණන් වර්ධිනවා කියන එක. කියන්නේ ගණන් හදන ඒවා මොනවා හරි වැරදීම් වෙන්න පුළුවන්. හරි? ඒ සිද්ධ වෙන වැරදි ටික අද නිවැරදි කරන එක කරන්න ඕන. හරිද? දැන් අර වැරද්දක් වුණාම ඒ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න බැරි වුණොත් වෙන්නේ මෙතෙන්ට වෙනකම්. ඒ කියන්නේ මේ හැම පියවරක්ම එකින් එක වැරදි දේ වැරදි දේ දිගටම අරන් යනවා.
උදාහරණයක් විදිහට චූටි කාලේ බිස්කට් එක අවත ඒකේ පොඟවම් කරනවා. හරි ඒක ඒ පුරුදු අත්තර ගන්න බැරුණා කියන්නකෝ. අවුරුදු 28ක් ගියා. හරි තාමත් ඒක අරගෙන මෙහෙම පොඟවන. හරිද? පොඟවමු හරි. නයිස්. හරිද? ඒ වගේ තමයි මේ වැරද්ද හැදුවේ නැත්තම් මෙතන අවසානයේ පෙන්වන දේ වැරදි. ඒ කියන්නේ අවසානයේ පෙන්වන දේ හරි නෑ. නැත්තම් අවසාන ලාභය වැරදි. තේරෙනවද? තව නිකන් හිතන්නකෝ මෙහෙම කතාවක්. හරි. දැන් අපි මොකක් හරි බිලක් තියනවා කියලා හිතන්නකෝ. හරිද? බිලේ වටිනා ගණදෙනුවක් සිද්ධ වෙනවා 10000ක. හරිනේ? 10000ක ගණදෙනුවක්. ඕක බිලේ ලියන්නේ 1000ක් කියලා. 10000යි ගණදෙනුවක් බිලේ ලියන්නේ 1000ක්. හරිද? ඒතර බිලේ 1000 ලියන එක මූලික සටහන් පොතේ ලියවෙන්නේ 1000යි. හරිද? ලෙජර් ලියන්නේ 1000යි. හරිද? ශේෂි පරීක්ෂණයේ ලියන්නේ 1000යි. අවසානයේ ලාභය වෙනකොටත් යන්නේ 1000. පැහැදිලි? වැරදීන් වෙන්න පුළුවන්. හරිද? වරදින එක සාමාන්‍ය දෙයක්. ඒක තේරෙනවානේ ඔයාලටත් වරදිනවා අපිටත් වරදිනවා. හරිද? අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නෙවෙයි නේ ඔයාලා. අඩුපාඩු ගොඩක් තියෙනවා. තේරෙනවද? ඒ අඩුපාඩු ටික මේ එක තැනක් හරි කොහේ හරි වැරදුනොත් මොකද වෙන්නේ දරුවනේ? ඒ වැරදින හැම තැනකම දිගටම ඒක පුරුද්දක් විදියට අහන්න. හරිනේ? සමහරලාට කොච්චර හොඳ තැනක ඉදියත් එහෙම සමහර කැත පුරුදු වෙන එහෙම දාන නාය හරනවා වගේ. හරිද? ප්‍රසිද්ධියේ ඒ වැඩේ ගන්නවා. එහෙම ඔයාලට ගානක් නැහැ. හරිද? එහෙමම ඉන්නවා. හරිද? ඒක අර මොන වුණත් ඒ උගේ වැඩේ ඌ කරනවා. හරිද? නේද? හරි නැහැයි කියන එකක් තියෙනවානේ. හරිද? හරි නැහැයි කියන එකක් තියෙනවා. හරි හරි නැහැයි කියලා කියන්නේ ඇයි? අර පුරුද්ද දිගටම ගෙනිච්චොත් මේ අවසාන ප්‍රතිඵලයක් තියෙනවානේ මෙන්න මෙතන. හරිද? ඒ අවසාන ප්‍රතිඵලේ හරිද? හරියට හරියන්නේ නැති නිසා. තේරුණාද? ඒ නිසා අපි මේකෙදි කරන්නේ මෙන්න මේ වගේ වැරදින්න පුළුවන් තැන් තියෙනවා. මේ පාඩමේදී අපි කියලා දෙන්නේ ළමයි වරදින්න පුළුවන් තැන් තියෙනවා. හරිද? ඒ වරදින්න පුළුවන් තැන් ටික මේ පාඩමේදී අපි නිවැරදි කිරීම තමයි කරන්නේ. තේරුණාද කියන කතාව? වරදින්න පුළුවන් තැන් තියනවාද ඔය පුතේ? ඒ වරදින්න පුළුවන් තැන් ටික මේ පාඩමේදී නිවැරදි කිරීමක් අපි කරන එකට කියන්නේ වැරදි නිවැරදි කිරීම. මොන පාඩමේ සාරාංශය සරලවම කිව්වා. තේරෙනවද ඔයාලට? හරි. එතකොට දරුවනේ දැන් අපිට දැන් ජීවිතේ හැමදේම ඔයාලට කොහේ හරි වරදිනවා. හරි. සමාල්ලාට දැන් ඔයාලට වෙච්ච වැරදි ජීවිතේ වැරදිච්ච තැන් තියෙනවානේ. හරි. හොඳ මෙයාලා විශ්වාස කරන්න ගිහිල්ලා වැරදිච්ච වෙලාවල් තියෙනවා. හරිද? ඕනවට වඩා කරන්න ගිහිල්ලා වැරදිච්ච වෙලාවල් තියෙනවා. හරිද? ඊට පස්සේ සමාල්ලාට අනිත් ඕනවට වඩා විශ්වාස කරන්න ගිහිල්ලා වැරදිච්ච වෙලාවල් තියෙනවා. හරිද? අපි වගේ නෙවෙයි අනිත් අපි වගේ කියලා අනිත් අපි වගේ කියලා හිතලා උදව් කරන්න කියලා බරපන්තියෙන් කෙලවගත්ත අවස්ථා තියෙනවා. හරිද? එහෙම තියෙනවා සාමාන්‍යයෙන්. හරිද? ගිනුම් කරන්නේත් බං බරපන්තියෙන් කෙලවෙන අවස්ථා දරුවනේ තියෙනවා. නැත්තේ නෑ. හරිද? බර දිනවා. ඒ කියන්නේ වැරදිනවා. හරි? ඒක අපි හදන්න ඕන. ඇයි අපි වැරද්දක් හදන්න ඕන? දැන් පොඩි කාලේම කොච්චර වැරදි කරනවදනේ. හරිද? ඒ කරපු වැරදි ටික දැන් කරන්නේ නෑනේ. හරිද? අපි පොඩි ගා ගන්නකො දැන් තවඩි ඊයේ මෙතන ඩයල් එක. හරිද? ඔව් පොඩි ගායම හරිද? බිම දාලා පොඩි කාලේ මේව කරලා චක් ගාලා අවුලෙන් පාස් කරනවා හරිද? දැන් ඒක ඌ ඒ වැඩි කරන්නේ නැහැ. උද මොන්ටිසෝරි යනවා නේද? දැන් පොඩ්ඩක් ඩීසන් එක කියන ඩයල් එක. තේරුණාද? හරි තේරෙනවා සමාජයට වැටෙනකොට මේක හරියන්නේ නැහැ කියලා. හරි. ඒ වගේ තමයි ගිලුම් කරන්නේ වැරදි දිනා ළමයි. ඒ වැරදි ටික නිවැරදි කරන්න වෙනවා. ඇයි නිවැරදි කරන්න ඕන? නැත්තම් මෙතන පෙන්වන අවසාන තත්ත්වයට තමන් එක කියන්නේ අපි උඹලව හදලා හරියට සමාජයට යවුව නැත්තම් අම්මා තාත්තා වගේම අපිත් බැනුම් ගහනවා. ඇයි බැනුම් ගන්න වෙන්නේ හේතුව? ඇයි මෙතන පෙන්වන අවසාන සමාජ තත්ත්වය නිවැරදි තත්ත්වයද? මේක වැරදි. තේරෙනවද කියන දාව? එනස අපි දැනගන්න ඕනේ මොකක් කරන්නද? අපි දැනගන්න ඕනේ මේ වැරදි හදන්න ඕන. පාඩමේ සරල සමදීක දාමේ වාඩ කියන්නේ වැරදීම් හදන්න ඕන. හරිද? එතකොට හරි එතකොට මේ ගිණුම් කරන්නේදී වර්ධින අවස්ථා හතරක් අපි මෙහෙම කියලා දෙන්නම්. හරිද? වර්ධින අවස්ථා හතරක් තියෙනවා. දැන් අපි බිල දැන් හිතන්නකෝ accountant කෙනෙක් නේ. accountant කියන්නේ ගණකාධිකාරී ඉවරේ. කියන්නේ අපි වගේ කට්ටිය. අපි කියලා හිතන්නකෝ. දැන් අපිට වර්ධින්නේ කොහෙන්ද? දැන් බිල් කඩන්නේ අපි නෙවෙයි. හරිනේ? ගනුදෙනුව බිල කඩන්නේ අපි නෙවෙයි. බිල කඩන්නේ කැෂියර් එකේ ඉන්න කවුරු හරි. තේරෙනවද? ඊට පස්සේ ඔය බිල අරගෙන පොතේ ලියද්දි වර්ධිනවා. බිල අරගෙන පොතේ ලියද්දි ඒ කියන්නේ මොන වගේ එකක්ද? දැන් බිලේ තීනගේ 10000යි. හරිද? බිලේ තීනගේ 10000යි. අපි පොතේ ලියනවා 1000 කියලා. හරිනේ? ඔයා කෝල් එකේ ඉන්න ගමන් හරි කියලා කෝල් එකේ ඉන්න ගමන් 1000ක 1000ක 1000 ගන්නවා. බෝලයක් හලනවා. හරිනේ? අඩුවෙන් ලියන්නේ. එතකොට දැන් අපි මේ වරද්දන්නේ සමහරලාට ඔය බං පොත බලාගෙනත් බොරු ලියන උන් ඉන්නවනේ උඹලා දාන්න. ඔය එක්ස්පීරියන්ස් එක බලලා නැති දරුවනේ. හරිද? ඒ වගේ තමයි. බිලේ තියෙන එක මෙතනට ගෙනියනකොට කලබලයට හිමිහෙව හැලෙනවා. හරිද?
එතකොට ඒක නැත්නම් වෙන 100ක ඉඳගෙන ලියනවා. හරිද? සමහරවිට පන්ති වැඩ කරද්දී අපිට අහු වෙනවා. හරිද? එතකොට බිලේ තීන ගාන පොතේ ලියද්දී වරදිනවා. ඔන්න වරදින්න පුළුවන් ගිණුම් කරන වැදිසෙන පළවෙනි අවස්ථාව තමයි මූලාංශ ලේඛනවල තියෙන තොරතුරු මූලික සටහන් පොතේ ලියද්දී වරදිනවා. පැහැදිලිද? හරි. දෙවැනියට වරදිනවා වගේ. හරිද? දෙවැනියට වරදින්නේ මේ මූලික සටහන් පොතේ ඉඳලා ලෙජරේට ලියද්දී වරදිනවා. මූලික සටහන් පොතේ ඉඳලා ලෙජරේට ලියද්දී කියන්නේ මොකද්ද? ඔයාලට කියලා දීලා තියෙනවා මූලික සටහන් පොතේ ලියන ගනුදෙනු ලෙජර් ගිණුම් වල ලියනකොට ලෙජරේ මොන සටහන් ක්‍රමයේද පාවිච්චි කරන්නේ? ද්විත්ව සටහන් ක්‍රමය පාවිච්චි කරනවා. ද්විත්ව සටහන් කියන්නේ මොකද්ද? එක ගිණුමක් හරවුනොත් අනිත් ගිණුම මොන වෙනවද? බැර වෙනවා කියන කතාව දන්නවා. හරි. එකක් කරනම් අනිත් එක බැර. එකක් කරනම් අනිත් එක බැර. තේරුණාද? ඔය කියන්නේ ද්විත්ව සටහන් ක්‍රමය. එතකොට එකක් හර කරනවා අනිත් එක බැර කරනවා. හරිද? එහෙම ලියන්න ඕනේ. එකක් හර කරනවා අනිත් එකත් හර කරනවා. එහෙම වෙන්නේ නැහනේ. සමජාතීය දේවල් දෙකක් එකට එකතු වුණාට ප්‍රතිඵල විහි කරන්න බෑනේ. තේරුණානේ? එතකොට අර මැච්චෙන්නේ නෑනේ. කේකුයි මාළුවෝදී වගේ හරියන්නේ නෑ. හරිද? එතකොට මේ මූලික පොතේ තියෙන ගනුදෙනු ලෙජරේට ලියද්දි වර්ධන. හරිද? ඊට පස්සේ තමයි ලෙජර් ගිණුම් එකතු කරද්දි වර්ධිනවා. හරිනේ? ලෙජර් මම මේ කෙටියෙන් පෙන්නන්නේ මේ ඉරි ගහනවා කියන්නේ එකතු කරනවා කියන්නේ. හරිද? තුන්වෙනි වැරද්ද ලෙජර් ගිණුම් එකතු කරද්දි වර්ධිනවා. කොහොමත් ඉතින් උඹලට ගණන් බෑනේ බං. හරිද? අර ලක්ෂ තියෙන එක වල්ල හැදෙනකොට 10000 හදලා. බෝලේ හදලා. හරිද? 4500 තියෙන එක 5400 කරලා. වෙන්න සාමාන්‍ය වෙන දේවල් නේ. හරිද? උඩ තියෙන x සමානයි 30 තියෙන එක ගණන් වල පල්ලෙහාට x සමානයි 90ක් වල. එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට දෙන්න මොනවද වෙන්න බැරි නේද? එතකොට එකතු කරද්දි වර්ධන ගිණුම් එකතු කරද්දි. හරිද? ඊට පස්සේ මේ තියෙන දේවල් ටික ගිහිල්ලා ශේෂ විරික්ෂමට. ශේෂ විරික්ෂම කියන්නේ මොකද්ද? හරදර දීර්ඝ සහිත වාර්තාවක්. තේරෙනවනේ? හරි. දැන් මේක ගිහිල්ලා මේ ශේෂ විරික්ෂමේ ලියද්දි වර්ධිනවා. වැරදි සිද්ධ වෙනකොට ඊළඟ අවස්ථාවේ ශේෂ විරික්ෂම සකස් කිරීමේදී මම ඔයාලට ගිණුමේ වැඩි අගය නැත්නම් අපි කියන්නේ ඉදිරියට ගෙන ශේෂ හරණං ශේෂ විරික්ෂම මොන තීරෙද යන්නේ කිව්වේ? අර පැත්තේ. ඉදිරියට ගෙන ශේෂ ධර්මං ශේෂ විරික්ෂම මොන තීරෙද යන්නේ කිව්වේ? බැර පැත්තේ. හරිද? අර ලියන්න ඕන එක ශේෂ විරික්ෂමේ බැර පැත්තේ ලියනවා. මොන දේවල්? ගිණුමේ තියෙන්නේ මේ 15000 ශේෂ විරික්ෂම 1500 ලියනවා. හරිද? අර එක්ක ගිණුම ලියලම නැති වෙනවා. හරි මොනවා හරි විදියකින් හැලෙන්න පුළුවන්. මොකද මිනිස්සු එක එක පීඩනයන් වලදීනේ වැඩ කරන්නේ. හරි ඔෆිස් එකේ වැඩ කරනකොට ඔයාලා වුණා සමහර අර අවස්ථාවල එන පීඩනය දරා ගන්න බැරුණාන් පස්සේ කරන දේ නෙවෙයි කරන්නේ. අපිටත් ඒ වැඩේ තියෙනවා. හරිද? අය ස්ට්‍රෙස් එකත් එක්ක අනිකර ඔළුව අවුල් වෙනවා. ඒක මේ මිනිස්සු අතින් වෙන වැරදි. ඒකයි බං අපි කියන්නේ වරදිනවා. හරි ඒ වැරදි ටික දුවේ පුතේ අපි හදන්න ඕනේ. තේරුණාද? ඇතර ගිණුම් කරන්නේ වැරදි සිදුවන අවස්ථා 4ක් ඔයාලට කියලා දෙනවා. හරිද? පළවෙනි අවස්ථාව මූලාංශ ලේඛන. අපි කියන මූලික සටහන් පොත්වල ගණන සටහන් කිරීමේදී වරදිනවා. පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව ලෙජර් ගිණුම් වලට මූලික සටහන් පොත්වලින් ලෙජරේට පිටපත් කිරීමේදී වරදිනවා. හරි. තුන්වෙනි වැරද්ද ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී වරදිනවා. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී වරදිනවා. හරි. හතරවෙනි වැරද්ද ශේෂ පිරික්සම සකස් කිරීමේදී වරදිනවා. ශේෂ පිරික්සම සකස් කිරීමේදී. තේරෙනවද? එහෙනම් ගිණුම් කරන්නේ වැරදින අවස්ථා කීයක් තියෙනවද? 4යි. මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී, ලෙජරේට පිටපත් කිරීමේදී, ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී, ශේෂ පිරික්සම සකස් කිරීමේදී. තේරෙනව නේද? එතකොට ඔන්න ඔය පිළිවෙලට තමයි අපි මේක හදන්නේ. හරිද? හරියලා ගිරිය. එතකොට මෙන්න මෙහෙම තමයි වැරදි නිවැරදි කිරීම කරන්නේ. හරි. දැන් ඊතර ඔයාලගේ ටියුට් එක දෙනවා. ටියුට් එකේ වීඩියෝ අංග ටියුට් එකේ වීඩියෝ අංග 8. හරිද? ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. එන්න මේක. හරිනේ? ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. හරි. ඒක උඩින්ම තියෙනවා හැඳින්වීම තියෙනවා. ගිණුම් කරණය තුළින් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට නිවැරදි තොරතුරු ලබා දීම අපේක්ෂා කරේ. දැන් ගෙදර ඔයාලා දෙයක් කරා දැන් තව දවස් 59 නේ තියෙන්නේ. හරි. මේ ෆිසිකල් හරි ඔන්ලයින් විතරක් කරන ළමයි ඔයාලට තව දවස් 59 තියෙන්නේ. එතකොට ඒ 59 ඇතුළත වැඩ කරන පිළිවෙල හරි කරන්න ඕන විදිය හරි හැමදේම අපි ඔයාලා ගැන හොයලා බලලා අප්ඩේට් එකක් දෙනවා. තේරෙනවද? එතකොට ඔයාලා විභාග රිසල්ට් එක දැම්මම වැඩිපුර වතුර වෙන්නේ කවුද බං? ගෙදර ඉන්න අම්මයි අප්පච්චි. හරිද? ඒතර එයාලා ඔයාලා ගැන මොනවත් තියෙන පාර්ශවයන්ද? අල්මක් ඇති පාර්ශවයන්. තේරෙනවද? එතකොට ඒ අල්මක් තියෙන පාර්ශවයන් රිසල්ට් එක ඔයාගේ රිසල්ට් එක දැකලා සතුටු වෙනකොට අපිට සෑහෙන සතුටුයි. එතකොට එයාලා බලාපොරොත්තු වෙනවා
ඔයාලා නිවැරදි තොරතුරක් එයාලට දෙවි කියලා. තේරෙනවද කතාව? මෙසේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළදී සිදුවී වැරදි සිදුවී ඇතනම් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු සැපීමට නොහැකි වේ. ඒ කියන්නේ අපි එයාලට බොරු කිව්වොත් හරිද? එයාලා අපි ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. දැන් සමහර හොර වැඩ එහෙම ගෙදරට මාට්ටු වුනහම ගෙදර උඹලා විශ්වාස කරන්නේ නැහැ නේ. දැන් නිකන් හිතමන්කෝ හොර වැඩ 99ක් කළා එකක් ගෙදරට මාට්ටු වෙනවා. හරිද? ගෙදර මිනිස්සු කියන්නේ මොකද්ද? උඹලට බෑ අපිව තම්බන්න. හරිද? ඔව් ඊට වඩා ගල්ලා තියෙනවා සමහර දේවල් උඹලගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නම්. හරිද? ඔව් අනිවාර්යෙන් උඹලට මෙලකට බත් කාඩ් එකේ දරු කමනුත් පත් කරනවා. ඔන්ලයින් එකක්නේ. සෝරි එතකොට මේ ඒ වගේ අර ඔයාලා ගැන තියෙන විශ්වාසය පළුදු වෙන එක වෙන්නේ. හරිද? හොඳට මතක තියාගන්න එක. ගිණුම් කරන්නේදී දෙන්නේ බාහිර පාර්ශවයන්ට අපි ගැන විශ්වාසයක්. හරි? අපි වැරදි දෙයක් දිගටම අරන් ගියොත් මෙතනට වෙනකන් වෙන්නේ අපි ගැන තියෙන විශ්වාසය නැති වෙන එක වෙන්නේ. අපි දැනගන්න ඕන විශ්වාසය නැති වෙන්න කලින් ඒ දේවල් ටික හරියට තියලා තියාගන්න. තේරෙනවද කියන කතාව? හරි. එතකොට අපි මොකද කරන්න ඕනි? ඒ නිසා තමයි මේ ගිණුම් කරන දේ ගිණුම් කරන්නේදී වෙන වැරදි ටික නිවැරදි වෙන්නේ. හරිද? එතකොට ගිණුම් කරන වැරදි සිදුන අවස්ථා හතරක් උතන දීලා තියෙනවා. හරිනේ? එතන ලියා ගන්න පළවෙනි එක ටියුට් එකේ ටියුට් එක ඔයාලා ගැද දෙනවා හැමෝගේ වතේම. හරිනේ? මෙන්න මෙතන තියෙනවා. හරි මේ තියෙන්නේ ගිණුම් කරන්නේ වැරදි සිදුන අවස්ථා. හරිද? මේ තියෙන හතරක් දැන් මම මේ හැඳින්වීම කිව්වේ. හරි? හැඳින්වීම මෙන්න මෙතන පළවෙනි එක ලියා ගන්න පළවෙනි ඩොට් එකේ ගිණුම් කරන්නේ වැරදි සිදුන අවස්ථා කියලා තියෙන්නේ පළවෙනි එකේ. හරි? ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී හරිද? ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී හරි ඊට පස්සේ දෙවෙනි වැරද්ද දෙවෙනි එක පළවෙනි එක හරියට මෙතන මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී පළවෙනි එක හරිද? දෙවෙනි එක මූලික සටහන් පොත්වලින් ලෙජරේට පිටපත් කිරීමේදී 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 හරි තුන්වෙනි එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී තුන්වෙනි එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී තුන්වෙනි එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී හතරවෙනි එක ශේෂ පිරික්සුම සකස් කිරීමේදී ශේෂ පිරික්සුම සකස් කිරීමේදී ශේෂ පිරික්සුම සකස් කිරීමේදී හතරවෙනි එක ශේෂ පිරික්සුම සකස් කිරීමේදී ශේෂ පිරික්සුම සකස් කිරීමේදී අර නේද ගිණුම් කරන්නේ වැරදි සිදුන අවස්ථා හතරයි ගණිතන මූලික සටහන් පොත්වල සටහන් කිරීමේදී මූලික සටහන් පොත්වලින් ලෙජර් පිටපත් කිරීමේදී තුන්වෙනි එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී හතර ශේෂ පිරික්සුම සකස් කිරීමේදී හරිද? ශේෂ පිරික්සුම සකස් කිරීමේදී හරි එතකොට හරිද? දැන් ඔන්න ඕක තමයි පිළිවෙල. හරිනේ නේ? එතකොට දරුවනේ මෙන්න මේ තියෙන අර වැරදි සිදුන අවස්ථා හතර තියෙනවානේ. ඒ වැරදි සිදුන අවස්ථා වලින් හරිද? ශේෂ පිරික්සුමෙන් තමයි ගොඩක් වැරදි අහු වෙන්නේ. දැන්
සමහර වැරදි තියෙනවා. දැන් ඔය ගෙදර හැම සමහර හොර වැඩ එහෙම මාට්ටු වෙනවා. හරිද? සමහර ඒවා මාට්ටු වෙන්නේ නැහැ. අර ඒක ශේෂ විරික්ෂම විදියටම අපි කියන්න. හරිද? ඔයාලගේ මේ ටියුට් එක විතර පල්ලෙහා ඉඳ තියෙනවානේ. හරිද පල්ලෙහා? හරි. මෙන්න මේ chart එක උතනින් දාගන්න කොහොමදක් ගාලා? ඔය නිල් පාටින් මෙන්න මේ chart එක මේ රූපසර ගන්න ඕනේ නැහැ. ඔය chart එක උතනින් දාගන්න. හරිද? ඔය ටියුට් එක පල්ලෙහා ඉඳ දෙනවා. හරි. එතන ලියාගන්න මෙන්න chart එක. ගනුදෙනු මූලාශ්‍ර ලේඛන මූලික සටහන් පොත් රතු පෑනෙන් අංක 1 දාගන්න. ලෙජරය අංක 2 මේක ගිණුමේ එකතු තීරුව දාපු එක අංක 3 ශේෂ විරික්ෂම අංක 4 අන්න ඊට පස්සේ මූල ප්‍රකාශන ඒ පාඩ තුනක් පාවිච්චි කරලා ඔක දාගන්න ඩියුට් එකේ හරියට පැහැදිලිව හරිද ලේලි ඉවරයිද ළමයි ලේලි ඉවර නම් මට මෙසේජ් එකක් දාගන්න දෙන්න මට මේක හරියට ලියා ගන්න කියවගෙන බැරි මොනවද දෙනන් අහන්න ගනුදෙනු මූලාශ්‍ර ලේඛන මූලික සටහන් ලෙජරය ශේෂ විරික්ෂම අන්තිමට දෙන්නේ මූල්‍ය ප්‍රකාශන කියලා කෑ ගහන්න එපා තාලෙ මැද ඉන්නේ හා ඉතින් හා හරි හරි ෂේප් එකේ ඉන්න ෂේප් එකේ නැතිනම් එදම අපි උනත් ඇත්ත දැනගන්න බෑ නැද්ද යෝ හරි මේක වකනවා හොඳේ හරිද නෑ ඉතින් ඔක්කොම සෙල්ලම් දැන් ඉතින් කොණ්ඩ කපලා ආයිනම් තනිකර දැන් අර මහන සීන් එකේ ඉන්නේ හරිද ඔකේ කට් ගහලා ඉදිරියට සේරම නෑ ඔක්කොම තට්ටේ ගහලා තනිකර දැන් ආයි පන්සලට යනවා වගේ ඔව් ඔක්කොම මහන කරලා තියෙන්නේ අපේ හාමුදුරුවෝත් අවුලන්නේ අපේ හාමුදුරුවෙන් ගන්න අනිත් යවුනුත් ඇවිල්ලා නැත්නම් එක එක ස්ටයිල් තිබ්බනි මවඩු කාලේ එහෙම
කාණු කපලා තිබ්බා මෙහෙම තිබ්බ කඩු පාරවල් දිච්ච මේ හිබේ මේ හරිද දවුල් වල දැන් ඔක්කොම නිකන් පන්සලේ මහාන කළා වගේ හරිම ලස්සනයි තවත් තියෙන සමහරක් උන් ටිකක් තාම ගිහිල්ලා නැතිවන්ද කොහොද ඉස්කෝලේ ඔක්කොම අපේ ආන්දුර මොඩල් එකට අවිලා දැන් හරි හරි දේවා වගේ කියලා විතරයි කිව්වේ හරි මං යනවා ඊළඟ කෑල්ලට හරිද පාරයි ළඟ වැරදින වැරදි කිරීම වලදී ශේෂ පිරික්සමෙන් හෙලි වෙන වැරදිත් තියෙනවා හරිද ශේෂ පිරික්සමේ අපි කියනවා ශේෂ පිරික්සම හරිද ශේෂ පිරික්සම කියලා කියන්නේ මොකද්ද හරි ශේෂ පිරික්සම හැදුවාම ශේෂ පිරික්සමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්න ඕනේ ඔයාලට තේරෙනවනේ ශේෂ පිරික්සම හැදුවාම ශේෂ පිරික්සම හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්න ඕනේ පැහැදිලිද එතකොට ශේෂ පිරික්සමේ හර තීරුව එකතුව සම හර තීරුව එකතුවයි බැර තීරුව එකතුවයි සමාන වුණාම අපි කියලා මොකද්ද මේක හරි හරිද ඒ කියන්නේ දාන සමාන වුණා අපි කියන අඩේ ඒක හරි කියලා හරිද ශේෂ පිරික්සමේ හර පැත්තයි බැර පැත්තයි සමාන වුණා අපි කියන හදපු ගාන හරි කියලා හරිද දැන් අපි එහෙම හිතන් ඉන්නවා හරි දැන් නිකන් ඕනම උදාහරණයක් කියන්නම් හරිද සල්ලි දීලා භාණ්ඩයක් ගන්නවා කියලා හිතන්නකෝ සල්ලි දීලා භාණ්ඩයක් ගන්නකොට අපේ යටින් සල්ලි යනවා මේ සල්ලි යනකොට සල්ලි වල භාණ්ඩයක් විකුණන්න කියලා හිතන්නකෝ හරිද සල්ලි වල භාණ්ඩයක් විකුණනවා නම් අපේ අතට සල්ලි එනවා හරි අපේ අතට සල්ලි එනකොට මුදල් පොත හර වෙනවා හරිද මුදල් පොත හර වෙලා විකුණුම් ගිණුම බැර වෙන එක වෙන්නේ මුදල් හර විකුණුම් බැර හරිනේ ඕක තමයි ලියවෙන පිළිවෙල මුදල් හර විකුණුම් බැර පැහැදිලිද එතකොට මුදල් පොතේ මුදල් හර 100යි හරිද විකුණුම් බැර 100යි හරිනේ එතකොට මුදල් පොත හර නිසා හරිද මුදල් පොත හර නිසා හරි වත්කමක් ශේෂ පිරික්සමත් හර කරනවා මුදල් කියලා මුදල් පොත හර නිසා ශේෂ පිරික්සම හර විකුණුම් කියන්නේ ආදායමක් විකුණුම් කියන්නේ ආදායමක් නිසා විකුණුම් ගිණම ශේෂ පිරික්සම බැර කරනවා ඒක තේරෙනවද මුදල් හර 100යි විකුණුම් බැර 100යි පැහැදිලිද කතාව තේරෙනවද කතාව හරියල කිරි හරි දැන් මේක හරයි බැරයි සමානයිද නැද්ද සමානයි හරි හරයි බැරයි සමාන නිසා අපි හිතනවා හරි ආයි මල් කෑල්ල වගේ මේක හරි කියලා දැන් ගාන බැලන්ස් අර ඔයාලට හෙන්න සතුටු කොමර්ස් කරනවට තියෙන එයා ජීවිතේ ලොකුම ලොකු මොකක්ද දන්නවද ඒ ගාන බැලන්ස් වෙන එක මූල්‍ය ප්‍රකාශනයම බැලන්ස් වෙන්නේ නැහැ RR 11ම නේද අම්මට දිරි වුණා හරිද ඒ නිසා මෙන්න මේකේ හරයි බැරයි සාවනවා වාඩියෙන් ආයි කෙලිම මල් කෑල්ල වගේ හෙන සතුටු ඒ ගාන බැලන්ස් හරිද හැබැයි ළමයි හරයි බැරයි සමාන වුණත් හරිද වැරදි තියෙන්න පුළුවන් ඒ කියන්නේ මොකද්ද දැන් අපි කියනවා සමහර වැරදි ශේෂ පිරික්සමෙන් අපි මේකද කියන්නේ ශේෂ පිරික්සමෙන් දුවේ පුතේ හෙලි වෙන වැරදි තියෙනවා හරිද ශේෂ පිරික්සමෙන් අහුවෙන්නේ නැති වැරදි තියෙනවා හෙලි නොවන වැරදි හරිද ශේෂ පිරික්සමෙන් අහුවෙන්නේ නැති වැරදි ඒවට කියනවා හෙලි නොවන වැරදි කියලා ශේෂ පිරික්සමෙන් අහුවෙන්නේ නැති වැරදි ඒකට කියන්නේ හෙලි නොවන වැරදි හරිද ශේෂ පිරික්සමෙන් අහුවෙන වැරදි තියෙනවා ඒවට කියන්නේ හෙලි වෙන වැරදි කියලා හරිද හෙලි නොවන වැරදි සහ හෙලි වෙන වැරදි කියලා දෙකක් තියෙනවා හරිද හෙලි නොවන වැරදි හෙලි වෙන වැරදි කියලා දෙකක් තියෙනවා හරිද හෙලි නොවන වැරදි කියන්නේ හෙලි නොවන වැරදි කියලා කියන්නේ දුවේ පුතේ ශේෂ පිරික්සමේ එකතුවට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. කියන දෙයක් උනත් මුකුත් උනේ නෑ වගේ ඉන්නවනේ. උන් වෙන ලෙවල් එකක්. හරිද? සමහරලාට නේද? හෙන විතරයි පහත් වෙලා නැත්තේ. ඒ උනාට හරිම ෂෝක්. හරිද? හරිද? ඒතකොට ඒවට කියන්නේ හෙලි නොවන වැරදි කියලා. හරිද? ඒක අහු වෙන්නේ නෑ ඒක. හරි ෂේප් එකේ ඉන්න දැන් පොඩි කාලේ අපි පොඩි කාලේ කරේ දැන් ඩයල් එක වැටෙනවා ගමන් අඬනවා හරි නන්නල කියන අන්නේ වැටෙනවා හරි දන්නවා දැන් ඔයා ලොකු කෙනෙක් කියලා ඉතින් දැන් ඔයාලා වයස අවුරුදු 15 16නේ ඔයා යන ගමන් කොහේ හරි දැනක ලිස්සලා පත බෑවෙනවා හරි බිමට අර මල පෙරේතයක් පොළවේ ගැහුවා වගේ අර මිනිස්සු සෙට් එකක් කියන දැනක දලස් දාලා වැටෙනවා හරිද බිමට වැටෙන පත බෑවෙනවා හරිද නැත්නම් මාතෘ භූමිය ස්පර්ශ කරනවා කෙලෙවි හරි හරි මොකද වෙන්නේ කොහේ ඇනුණත් කොහේ රිදුණත් රිදුන් නෑ වගේ අමාරු වෙන්න නැගිටලා හිනා වෙලා යනවා හී ගාලා හිනා වෙනවා හරිද ඒතර වේදනාවක් තිබ්බත් දරාගෙන ඉන්න අර නෝන්ඩීනේ වැඩි හරිද දැන් වැටුනොත් එහෙම අඬන්න බෑනේ අඬන්න තරම් වේදනාවක් තිබ්බට ටීක් ගාලා hina වෙලා අර නේද මූණු දෙකක් පෙන්නනනේ පිට මූණ hina වෙලා ඇතුළේ මූණ ඒ රිදෙනවා හරිද ඒ වගේ ඉන්නවනේ දෙයක් උනත් උනේ නෑ වගේ ඉන්න එක වෙනම දෙයක් හරිද ඒවට කියන්නේ මොකද්ද හෙලි නොවන වැරදි හරිද හෙලි වෙන වැරදි කියන්නේ වැඩේ මාට්ටු වෙන ඒවා හරිද දැන් නිකන් තාම ගෙදර ඉන්න බලගේ අනිත් බාල සහෝදරයා හරි බාල සහෝදරිය හරි කියලා එකෙක් ඉන්නවනේ ගෙදර සාමාන්‍යයෙන් ඔය පවුලේ බාලයා කියන එකයි ඉන්නවා නේද ගොඩක් වෙලාට ඌට හැම ගොඩක් තැනින්ම වෙන්නේ හැමතිස්සෙම අර
ඉහළ තැන ඉඳලා පහළ තැනට මූට වෙන්නේ කෙනෙහිලිකම්ම තමයි. හරිද? ඒක පාලේ බහුලයා ඔයා නම් පවුලේ බාලයා ඔයා නම් හරිද? ගොඩක් වෙලාවට ඔයාලා හැමතැනම කැපිල්ල තමයි. හරිද? දැන් අර ගෙදර ඉන්න ලොකු එකා පවුලේ බාලට නිතර මොකද්ද කියන්නේ? උඹ අර කාණුවෙන් අරන් හදාගත්ත එකක්. හරිද? අරන් හදාගත්ත එක, කාණුවෙන් ඇහිදගත්ත එක. ඒ වගේ වචන ඔයාට නිතර දෙවිලා හම් වෙන වචන. හරිද? එතකොට දැන් ඔබ මොකක් හරි හොර වැඩක් කරලා අරුත් මොකක් හරි හොර වැඩක් කරලා සමහරලාට අර අතවල තියෙන සමහර වැඩ දෙයක් උනේ නෑ වගේ ඉන්නවනේ. දැන් සමහරවිට ඉස්කෝලේ ටැප් එකේ වතුර බෝඩ් යනවා. හරිද? ටැප් එක අරනකොට ටැප් එක අතට එනවා. අර වතුර මල වගේ මෙහෙම යන්නේ මේ වෙලාව. හරිද? ෂේප් එකේ හයි කරලා එනවා. හරි? ඊළඟ එක බොන්න ගියාම නෑ නිලා යනවා සම්පූර්ණ. එතකොට අර දෙයක් උනත් උනේ නැති විදිහට ඉන්න එකට කියන්නේ හෙලි නොවන වැඩ. හරි? පවුලේ බාලයයි ඔය සමහරලාට හරි මරසි වැඩ කරනවා. හරිද? හැබැයි පාව දෙන්නේ නෑ. ඔයා කියන එකම දේ මොකද? උඹේ අරක අම්මට කියනවා. උඹේ අරකත් අම්මට කියන හරි. උඹ කියන්නේ නැත්තම් මම කියන්නේ නැහැ. අතරත් දින ෂේප් වෙනවා. සමහර ඒවා පාව දෙන්නේ නැහැ. හැබැයි සමහර ඒවා gediye පිටින් පාව දෙනවා. අම්මේ අම්මා දන්නේ නැහැ නේ මේ අයියා. අම්මා දන්නේ නැහැ නේ මේ අක්කා. අර කියලා ඔන්න කියන ඩොග් ගාලා. අම්මේ දන්නේ නැහැ නේ අම්මා බස් එකේ එනකොට මේ අයියා හරිද? ඔන්න හදාගේ වටන්නේ. හරිද? අපි අම්මේ අක්කා මන් දැක්ක ෆෝන් එක අරගෙන උඩ තට්ටු වල කාත් එක්කදී මහිනාවේ කුඩු කුඩු ගාන බලන්නම් මේ සැකයි. හරිද? ඔයගේ පාව දෙන ඒවත් තියෙනවා. පාව දෙන්නේ නැති ඒවත් තියෙනවා. හරිද? පාව අර gediye පිටින්ම ඩෝන් ගාලා පාව දෙන ඒවා පුතේ හෙලිවන වැරදි. හරිද? සමහර ඒවා දන්නේ ඔයයි අර එයයි විතරයි දන්නේ නැති නේ. සහෝදරයෝ දෙන්නේ එහෙම දන්නවා. අම්මහන කවුද මේක බින්දේ? ඒ දෙන්නට දෙන්න මූණ බලන. සමහරවල් ගෙදර මොන හරි බඩුවක් එහෙම බින්දින වෙලාව බින්දිනවනේ. හරිද? ගෙදර ඉන්න බල්ලාරි පූසාරි ගිහලා එතනට උස්සලා දානවා. හරිද? ඔය අරුට කතා කරන්න පුළුවන් නේද? බලන්නා මේ පූසා පැනලා මේ අම්මගේ 2500 මල් වාස් එක කැඩුවා. හරිද? අර පූසාර කතා කරන්න බලන ඌ කියන්නේ තිරිසන් වැඩ කරන්න එපා තිරිසනෝ. හරිද? බලමින් කන නිසා නෙමෙයි සේරම. හරිද? දැන් ඌ තමයි ගොඩක් කරලා අහුවෙන්නේ. වීදුරු බින්දින ඒවට පිංගම් බින්දින ඒවට අරුව අහුවෙනවා. හරිද? දැන් සමහරවිට ගෙදර අර ලොකු එකා ගැතින් වැඩනකොට පොඩි එකා ගෙන අම්මේ වෙන්න මුදව බින්දියද. පැහැදිලිද? අහු වෙන වැරදි, අරගෙන හෙලි වෙන වැරදි, අහු වෙන්නේ නැති වැරදි, ඒවට කියන්නේ හෙලි නොවන වැරදි. හරිද? ශේෂි පිරික්සමෙන් කොහොමද ඕක මේ වෙන්නේ? දැන් 1 3 2 සමානයිනේ. 1 3 2 සමානයි. හරිද? දැන් මෙහෙම වුණොත් එහෙනම් මොකක්ද උතන වෙන්නේ? දැන් මෙහෙම වුණොත් අපි නිකන් පෙන්නන්නේ. හරිද? මුදල් එක ගිහින් ලියනවා දර පැත්තේ. හරිද? විකුණුම් එක ලියනවා අර පැත්තේ. මුදල් එක ලියනවා බැරට, විකුණුම් එක ලියනවා හරට. ලියවෙන්න ඕන කොහමද? මුදල් හර වෙන්න ඕනි. ලියවෙන්න ඕන මුදල් හර වෙන්න ඕනි. හැබැයි ලියලා තියෙන්නේ මොකද්ද? මුදල් බැර කරලා. විකුණුම් බැර වෙන්න ඕනේ. විකුණුම් බැර වෙන්න ඕනේ. ඒක කළා තියෙන්නේ විකුණුම් කියන මොනවා කළාද? හර කරලා. හරිද? විකුණුම් බැර වෙන්න ඕන එක විකුණුම් කියනම හර කරලා තියෙන්නේ. පැහැදිලිද කතාව? දැන් කරපු දේ වැරදි. හරනේ? මූල ධර්ම තනි කරම අර සම්මතයෙන් පිට ගිහිල්ලා කරපු දේ වැරදි. හැබැයි එකතුව සමානද නැද්ද? සමානයිනේ. ඇතුළ තනි කරම අවුල්නේ. හැබැයි පිට චීස් කොන්ඩිෂන්. හරිද? අන්න ඒක. සමහර මම කිව්වේ සමහර දේවල් වෙලා මොකොත් නොවුන වගේ ඉන්න දේවල් තියෙනවා නේද? අන්න ඒවා. ඒකට හරියටම පරිස්සම් වෙන්න ඕන. තේරෙනවද? අහුවෙන්නේ නැහැ. පිටින් බලලා දේවල් අපිට ජජ් කරන්නත් බෑ. හරිද? ඔව් හරිම අහිංසකයි. හරිද? අම්මෝ දැන් පිට දැනකට ගියාම එහෙම ඔයා එම හරි අහිංසක විදිහට රඟපානවා. හරිද? පවුලේ ඉන්න ඥාති එහෙම කියනවා ආනේ හරි අහිංසක දරුවෙක්. නේ උඹලගේ අම්මා. ඇත්තද? වරෙන්කෝ දවසක් ගෙදර මුගේ අහිංසකම් පෙන්නන්න. හරිද? ගෙදර පොඩි එකා උඹගේ දෙයක් දැන් ඔය උඹගේ දෙයක් අරගෙන ගියොත් එහෙම ඌට දෙනවා නිකන් උඩින් යන්න. හරිද? දැන් උක සමහරලාට සමහර ගෑල්ලම ඉන්න ක්ලාස් එකේ වාඩිලා ඉන්නකොට එහා පැත්තේ ගාගේ ඇඟේ අත වදිනවා. හරිද? එහෙම වදිනවා. හරිද? ඔය කෙල්ල මොකද කරන්නේ? ඔව් සෝරි හලෝ extremely sorry. හරිද? sorry ඒ අර පොස්ට් සීන් එකේ ඉන්න කොල්ල නම් ඉතින් එච්චර ඉන්නේ නැහැ කෙල්ල නෙවෙයි extremely sorry. හරිද? දැන් ගෙදර ඉන්න නංගිල මල්ලි හර අර කෙල්ලගේ මොකක් හරි ඇඟේ වැදුනොත් එහෙම නේද? සමහරලාට කොහෙද හොඳ වචන එහෙම කියනවා සමහරලාට. එහෙම තියෙනවා සාමාන්‍යයෙන්. හරිද? ගෙදර ඉන්න පොඩි ගමක් හරි අරගන්න ආවොත් මරෝ දෙනවා බින්ගාල එකක් දෙනවා කාමරේ ජනේ අර කර්ටන් එක ගලවගෙන අරුව එළියට යන්නේ. හරිද? ඌ කාමරේට එනවට වඩා වේගින් පොඩි එකා එළියට යනවා. පැහැදිලිද? ඔව් එහෙම තමයි. අර පිටට හොඳ වුණාට ඇතුළ සම්පූර්ණ වෙනස් ඈ. මොකද ඒක කියන්නේ තීරණ ගනිද්දී හොඳට හිතලා බලලා තීරණ ගන්න. හොයලා බලලා තීරණ ගන්න. හරිනේ? පිට චීස් කන්ඩිෂන් හරිද? හම්මරද ඇතුළ නිකන් අර මරියානා ආගාදව සෙට් වෙන්නේ නැහැ. වෙනස් ඈ. අර වහලා දාලා තියෙන. ඒකට කියන්නේ හෙලිනවන වැරදි කියලා. හරිද? හෙලිවන වැරදි කියන්නේ තමයි අහු වෙනවා. දැක්ක ගමන් තේරෙනවා මෙයා මෙහෙම කෙනෙක් කියලා කියන. හරිද? නිකන් අර එන්න ළමයි තේගෙන ආවා. හරිද? දැක්ක ගමන් පේනේවා. හරිද? අර අලුකමී මොඩල් ඉන්නානේ. අලුකමී මොඩල් එක. හරිද? ඒව දැක්ක ගමන් පේනේවා. ඒතර ඒවට කියන්නේ හෙලිවන වැරදි කියලා. තේරුණාද? එහෙනම් ශේෂි විරික්සමේ අහු වෙන්නේ නැති වැරදි කියන්නේ මොකක්ද දන්නවද? අහු වෙන්නේ නැති වැරදි කියන්නේ මේ වගේ එකතුව සමානයි. හැබැයි ඇතුළ අවුල්. හරිද? අහු වෙන වැරදි කියන්නේ එකතුව සමාන නැහැ.
ආරද එක පැත්තක් 100යි එක පැත්තක් 90යි. කෙලින්ම පේන ඩෝම් ගාලා වැරදි කියලා. තේරෙනවද කර කියන කතාව? එතකොට ශේෂ විරික්ෂමෙන් හෙලි නොවන වැරදි දිනවා, හෙලි වෙන වැරදි දිනවා. හෙලි නොවන වැරදි වලට අපි කියන්නේ සාමාන්‍යයෙන් හෙලි නොවන වැරදි වලට මේකද කියන්නේ සමානත්වයට. හරිද? සමානත්වයට බල නොපාන වැරදි. සමානත්වයට බල නොපාන වැරදි. හරිද? සමානත්වයට බල නොපාන වැරදි වලට කියන්නේ හෙලි නොවන වැරදි කියලා. ඒ කියන්නේ ශේෂ විරික්ෂම එකතුවට ශේෂ විරික්ෂම සමානත්වයට බල නොපාන වැරදි වලට කියන්නේ හෙලි නොවන වැරදි කියලා. හරිද? හෙලිවන වැරදි කියලා කියන්නේ ශේෂ විරික්ෂමේ සමානත්වයට බලපාන වැරදි. සමානත්වයට බලපාන වැරදි. තේරෙනවද? සමානත්වයට බල නොපාන වැරදි කියන්නේ හෙලි නොවන වැරදි වලට. සමානත්වයට බලපාන වැරදි කියන්නේ හෙලි වන වැරදි වලට. තේරෙනවද හැමෝටම? එහෙනම් ශේෂ විරික්ෂමෙන් වැරදි දෙකක් අහු වෙනවා. කියන්නේ අහුවෙන්නේ නැති ශේෂ විරික්ෂම වැරදි කොටස් දෙකකට වෙන් කරනවා. හෙලි නොවන වැරදි, හෙලි වන වැරදි. හෙලි නොවන වැරදි කියන්නේ මොනවද? සමානත්වයට බල නොපාන වැරදි. හෙලි වන වැරදි කියන්නේ සමානත්වයට බලපාන වැරදි. පැහැදිලිද කතාව? තේරෙනවනේ? හරි. දැන් ඔයාලගේ ටියුට් එකේ මෙතන දාලා තියෙනවා කොටස් දෙකකට වෙන් කරලා. මෙන්න මෙතන ලියා ගන්න මුලින්ම. මෙන්න මෙතන ලියා ගන්න. මෙන්න මෙතන හොඳේ. ශේෂ විරික්ෂමයේ හරිද? මෙන්න මෙතන ලියා ගන්න. මේ උඩම තිප්පේලේ ශේෂ විරික්ෂමයේ වැරදි. ශේෂ විරික්ෂමයේ වැරදි. ශේෂ විරික්ෂමයේ වැරදි. ශේෂ විරික්ෂමයේ වැරදි කියලා මේක උඩම තිප්පේලේ ලියා ගන්න. හරිද? ශේෂ විරික්ෂමයේ වැරදි. හරි. මේ පැත්තට එනවා. මෙන්න මෙතනට එන්න ඕනේ. සමානත්වයට බල නොපාන වැරදි. මේ වම් පැත්තේ හතරක් තියෙනවානේ. එතනට එන්න ඕන සමානත්වයට බල නොපාන වැරදි. මෙන්න මෙතන උඩින්ම සමානත්වයට බල නොපාන වැරදි. සමානත්වයට බල නොපාන වැරදි. හරි. මෙතන එන්න ඕන සමානත්වයට බලපාන වැරදි. සමානත්වයට බලපාන වැරදි. වම් පැත්තේ එන්න ඕන සමානත්වයට බල නොපාන වැරදි. දකුණු පැත්තේ එන්න ඕන සමානත්වයට බලපාන වැරදි. අයි කැමරේ කුඩ යනවා. හරිද? වම් පැත්තේ එන්න ඕන සමානත්වයට බල නොපාන වැරදි. දකුණු පැත්තේ එන්න ඕන සමානත්වයට බලපාන වැරදි. හරි. මෙතනම වරහන් ඇතුලේ මෙහෙම ලියා ගන්න. මෙතනම වරහන් ඇතුලේ සමානත්වයට බල නොපාන වැරදි ගාව මෙතන මෙහෙම වරහන් ඇතුලේ ලියා ගන්න. ඔන්න වරහන් ඇතුලේ ලියා ගන්න. හෙලි නොවන වැරදි කියලා. හරිද? සමානත්වයට බල නොපාන වැරදි වලම සමානත්වයට බල නොපාන වැරදි වල මෙතනම ලියා ගන්න වරහන් ඇතුලේ හෙලි නොවන වැරදි කියලා. හරිද? හෙලි නොවන වැරදි. වරහන් ඇතුලේ දාගන්න හෙලි නොවන වැරදි. සමානත්වයට බල නොපාන වැරදි කියලා ලියුවානේ. එතන ලියා ගන්න හෙලි නොවන වැරදි කියලා. හරිද? හරි. ඊට පස්සේ මේ පැත්තේ සමානත්වයට බලපාන වැරදි කියලා තියෙනවානේ. ඔයාලා ලියවනේ මේ පැත්තේ සමානත්වයට බලපාන වැරදි. එතන ලියා ගන්න වරහන් ඇතුලේ හෙලි වන වැරදි කියලා. හරිද? හෙලි වන වැරදි. වරහන් ඇතුලේ ලියා ගන්න හෙලි වන වැරදි කියලා. හරි. ලියලා ඉවරයිද ඒක මොකම? හරි නේද? zoom out. හරි. ඔන්න එනවා එහා පැත්තට. මෙතන දෙනවා ශේෂ විරික්ෂමේ සමානත්වයට බල නොපාන වැරදි කියන එක දෙනවා මෙන්න මෙතන. හරිනේ? zoom කරගන්න.
හරිද? ශේෂ වෘක්ෂමේ සමානාන්තර බලන පාන වැරදි. මෙතන හරි. ටියුට් එක ආගත්ත. ඊට පස්සේ දෙනවා ගිණුම් කරන ක්‍රියාවලියේදී සිදුවන සමහර වැරදි ශේෂ වෘක්ෂමේ සමානාන්තර කියන එකතුවට බලපෑමක් ඇති නොකරයි. එකතුව වෙනස් වෙන්නේ නැහැ. බලපෑමක් ඇති නොකරයි. හරිද? එතකොට ඒ අනුව එවැනි වැරදි සිදු වී තිබිය හැකිවද? මෙතන ඒ වගේ දෙයක් වුණොත්. මෙතන පොඩ්ඩක් හරිද? දැන් එකතුව සමානයි. හැබැයි අවුල්. හරිද? කීස් කන්ඩිෂන් හැබැයි ඇතුළ අවුල්. තේරෙනවනේ වැඩේ අවුල්. මෙතන එන්න මල්ලි. හරිද? එතකොට එවැනි වැරදි සිදු වී තිබිය හැකි වුවද සිදු වී තිබිය වුවද ශේෂ විරික්ෂමයේ හර තීරුව එකතුව සහ බැර තීරුව එකතුව සමානයි. වැරදි වෙලත් හරයි බැරයි සමානයි කියලා කියන්නේ. කියන්නේ අර අංගෙන අර ප්‍රසිද්ධ ස්ථානයක පත බෑවෙනවා. හරි අමාරුයි. පොන්දර ඉදෙනවා. පශ්චාත් භාග බිම ඇනුණා හොඳට. හොඳ ෂොට් එකක්. අර ෂේප් එකේ ඉන්නවා මොකුත් නොවුනව. ගන්න තේරෙනවද? ඒක තමයි කියන්නේ දෙයක් උනත් උනේ නෑ වගේ ඉන්න විදිය තියෙනවා. හරිද? හර බැර තීරුවකටම සමාන වෙයි. මේවා ශේෂ විරික්ෂම තුලින් හෙළිදරව් නොවන වැරදි. මෙතන හයිලයිට් කරගන්න හෙළිදරව් නොවන වැරදි කියන එක හයිලයිට් කරගන්න. හෙළිදරව් නොවන වැරදි කියන එක හයිලයිට් කරගන්න. හෙළිදරව් නොවන වැරදි ලෙස හඳුන්වයි. හෙළිදරව් නොවන වැරදි ලෙස හඳුන්වයි. හරිද? හෙළිදරව් නොවන වැරදි ලෙස හඳුන්වයි. හරි. එතකොට අපි කියනවා ශේෂ විරික්ෂමේ සමානාන්තර බල නොපාන වැරදි. ඒ කියන්නේ හෙළි නොවන වැරදි කියලා කියන්නේ. සමානාන්තර බල නොපාන වැරදි. ඒ කියන්නේ හෙළි නොවන වැරදි කියලා කියන්නේ. හරිද? හෙළි නොවන වැරදි. හරි. ඒ යටතේ පළවෙනි වැරද්ද දීලා දෙනවා. ගණිතනුවක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරීම. සම්පූර්ණයෙන්ම කියන්නේ කිසිම දෙයක් ලියලා නැහැ. ඒ කියන්නේ මොකොත්ම ලියලා නැහැ. තමන්ලාට අහනවා මොකද උනේ? මතක නැහැ. අර එහෙම වෙලට වෙලාවල් තියෙනවා. හරිද? අහනවා මොකද උනේ? මතක නැහැ. හරිද? සම්පූර්ණයෙන් මගහැරීම කියන්නේ ඒක. ඊට පස්සේ කිසියම් ගණිතනුවක් මූලික පොතක සටහන් නොවූ විට හරිද? ඒ පිළිබඳව ගිණුම් වලද ඇදලත් නෙවෙයි. පොතේ නැත්තම් ලෙජරේ නැහැ. ලෙජර නැත්තම් ශේෂ විරික්ෂ වෙන්නේ නැහැ. තේරෙනවද? පොතේ තියෙනොත් ලෙජරේට ලෙජරෙන් ශේෂ විරික්ෂ. උඩට මෙතන කියන්නේ කිසිම මූලික පොතක සටහන් නොවූ විට ගිණුම් වලද සටහන් නොවේ. එයා දන්නෙත් නෑ, ඔයා දන්නෙත් නෑ. සමහර හිතේ තියෙන දේවල් කවුරුත් දන්නේ නෑ. අර හිතේ තියෙන දේවල් විතරයි. හරි. මේවට කියනවා අත්හැරීමේ දෝෂය. හයිලයිට් කරගෙන අත්හැරීමේ දෝෂ කියන එක. අත්හැරීමේ දෝෂ හයිලයිට්. අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ හයිලයිට්. අත්හැරීමේ දෝෂ හයිලයිට්. හරිනේ? හරි. ඒ දැන් ඔන්න ශේෂ විරික්ෂම සමානාන්තර බල නොපාන වැරදි හෙළිදරව් නොවන වැරදි වල හදනවා මම පළවෙනි වැරද්ද. පළවෙනි වැරද්ද හදනවා. හරිද? ඒ යටතේ තියෙනවා එහා පැත්තේ ප්‍රශ්නාංක 1. මෙන්න මෙතන. ශේෂ විරික්ෂම සමානාන්තර බල නොපාන වැරදි. ඒ යටතේ හදනවා මෙන්න මේ එකේ ප්‍රශ්න. 1. මෙන්න මෙතන ප්‍රශ්නාංකය. හරිනේ? ඕක මම දැන් හදනවා. හරිද? දැන් මේ වෙනකන් කියපු ටික තේරුණාද ඔයාලට? මොනවා හරි ගැටලු තියෙනවද ඔන්ලයින් එකේ ඉන්න ළමයි? මට ගැටලු තියෙනවා නම් චුට්ටක් අහන්න. කියපු දේවල් වල මට ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මට.
හරි නේද? එහෙනම් මම පටන් ගන්නවා මේ අරදී එකේ එක ප්‍රශ්නේ ප්‍රශ්නාංක එකේ එක. හරි ප්‍රශ්නාංක එකේ එක. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 1 එකේ එක. එකේ එක. එකේ එක. එකේ එක. හරිද? මේක දීලා තියෙන්නේ ණයට ගැනුම් රුපියල් 40000ක ගැනුම් ඉන්වොයිසයක් ගිණුම් පොත්වල සටහන් කිරීම සම්පූර්ණයෙන්ම මගහැරලා. මතක තියාගන්න. මෙතන බහුවචනෙන් කියවෙන්නේ. සම්පූර්ණයෙන්ම කියන වචනේ බහුවචන. ඒ කියන්නේ අර ගිණුම් පොත්වල කියනකොට එක කවල් ලියලා නැහැ. අර ප්‍රශ්නේ තියෙන්නේ මූලධර්ම දෝෂ කියන්නේ ඔක්කොම ලියලා නැහැ. බිල ගැන කොහේවත් ලියලා නැහැ. හරිද? දැන් මෙතන ගැනුම් ඉන්වොයිස් යන්නේ දරුවනේ. හරිද? දැන් ඔන්න මෙතන කියන්නේ ව්‍යාපාරයේ තියෙන ගැනුම් ඉන්වොයිස් එක. හරිද? එතකොට ඔයාලට කියලා දීලා තියෙන්නේ දරුවනේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ කරන ණයට ගන්න භාණ්ඩ ගැන. හරිද? ණයට ගන්න භාණ්ඩ. අපි ව්‍යාපාරයේ සල්ලි දීලා නෙමෙයි ණය පදනම් මත ගන්න ණයට ගන්න භාණ්ඩ ගැන ගිහින් ලියන්න පාවිච්චි කරන බිල තමයි ගැනුම් ජර්නල් ගැනුම් ඉන්වොයිස් එක කියලා කියන්නේ. හරිද? ණයට ගන්න භාණ්ඩ ගැන ගිහින් ලියන්නේ ගැනුම් ඉන්වොයිස් එක. හරි ගැනුම් ඉන්වොයිස් එක කියන්නේ බිලක්නේ. ඔය ගැනුම් ඉන්වොයිස් එකේ තියෙන තොරතුරු ටික ගිහින් ලියන්නේ ගැනුම් ජර්නලය කියන මූලික සටහන් පොතේ. නැත්නම් අපි කියන ගැනුම් ජර්නලය කියන එක. හරිද? ගැනුම් ඉන්වොයිස් එකට ගිහින් ලියන්නේ ගැනුම් ජර්නලය. තේරුණාද? ඊට පස්සේ ගැනුම් ජර්නලය එකතුව දැන් ගැනුම් ජර්නලය හදනවනේ දින ඉන්වොයිස් සංඝ සපයම් කර මුළු වටිනාකම කියලා. හරි. ගැනුම් ජර්නලය ඔන්නෝම ඔයාලා හදනවා. හරිද? එතකොට ඔය ගැනුම් ජර්නලය ලියන ගමන්ම ගැනුම් ජර්නල් ලියන ගමන්ම ඒ වෙලෙම ණයට ගන්නකොට කවුද ඇති වෙන්නේ? ණයට ගන්නකොට ඇති වෙන්නේ දරුවනේ කවුද? ණයට ගන්නකොට ගනුදෙනුවක් වෙනවා. මොකද සිද්ධ වෙන ගනුදෙනුව? එක පැත්තකින් ණය වැඩි වෙනවා අනිත් පැත්තෙන් භාණ්ඩ වැඩි වෙනවා. ණයට ගන්නකොට ඇති වෙන්නේ කවුද? ව්‍යාපාරයේ ණය හිමි කියන එකෙත් තමයි එන්නේ. ණයට ගන්නකොට එන්නේ ණය හිමි. හරි. භාණ්ඩ ගන්න ඒවාට අපි කියන්නේ කොමර්ස් වලින් ගැනුම් කියන. හරිද? එතකොට ගැනුම් ජර්නලය ලියන ගමන්ම ඒ වෙලාවෙම ලෙජරයේ ණය හිමි කියලා ගිණුමක් විවෘත කරනවා. ණය හිමි. ණය හිමි ගිණුම බැර කරනවා. හරි. ණයට ගන්න ගමන්ම ඒ වෙලේ අපි ලෙජරේ ණය හිමි කියලා ගිණුමක් ගහනවා. ණය හිමි ගිණුම බැර කරනවා. ඒ වගකීම් වැඩි වීම බැර නිසා. හරිද? ණය හිමි කියන්නේ මොකෙද්ද? ව්‍යාපාරයේ වගකීමක්. වගකීම් වැඩිවීම ලියන්නේ ගිණුමක මොන පැත්තද? වගකීම් වැඩිවීම ලියන්නේ බම් බැර පැත්තේ. හරිද? එතකොට ණය හිමි ගිණුම මොකද කරන්නේ? බැර කරනවා. ණය හිමි ගිණුම බැර කරනවා. හරිනේ? හරි. ඊට පස්සේ යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී හරිද? ගැනුම් ජර්නලයේ එකතුව හරිද? ලෙජරේ ගැනුම් ගිණුම හර කරනවා. හරිනේ? ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුම හර කරනවා. ඇයි ගැනුම් හර කරන්නේ? ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ තොගය. භාණ්ඩ තොගය වැඩි වෙනවා. තොගය වැඩි වෙන එක අපි ගිහින් ලියන්නේ වත්කම් වැඩි වීම ගිණුම කියලා යන අරමයි. තේරුණාද? හරි. දැන් ඕක තමයි ලියන්න ඕන දේ. කරන්න ඕන දේ ඕක. තේරුණාද උඹලට? හරි බා. එතකොට පුතේ මෙතන කියන්නේ මෙන්න මේ ගැනුම් ඉන්වොයිස් එකක්. හරිද? කීයක වටිනාකම තියෙන ඉන්වොයිස් එකක්ද? 45000ක වටිනාකමක් තියෙන ඉන්වොයිස් එකක්. 45000ක ඉන්වොයිස් එකක්. හරිද? ලියලා මොකද කියන්නේ? ලියලා නැහැලු. හරිනේ? ගිණුම් පොත්වල සටහන් කිරීම සම්පූර්ණයෙන්ම මගහැරලා. ඔය 45000 පොතේ ලියලා නැහැ. තේරෙනවද? පොතේ ලියලා නැහැ කියන්නේ ඕක මේ දෙකෙත් ලියලා වෙනවද? පොතේ නැත්තම් ලෙජර් ලියෙන්නේ නැහනේ. ඔතන නැත්තම් මෙතනට එනවද බං? නිකන් පියාඹගෙන එන්නද ඕක? නැහැ. ඒ නිසා මතක තියාගන්න පොතේ ලියවෙන්නම් පොතේ ලියවල නැත්තම් ලෙජරට යන්න. ලෙජරට යන්නේ නැහැ. හරිද? පොතේ නැහැ ලෙජරෙත් නැහැ. දැන් ඔයාට තේරෙන විදියට මෙතන වැරද්ද වෙලා තියෙන්නේ මේ බිල පොතේ ලියලා නැති එක. ඉතින් පොතේ නැති නිසා ලෙජර් ගිණුම් දෙකෙත් මේ වැරද්ද ලෙජර් ගිණුම් දෙකෙත් මේක ලියවිලා නැහැ. හරිනේ? හරි. දැන් එහෙනම් වැරද්ද කොහෙද තියෙන්නේ? පොතේ. පොතේ වැරද්ද හදනකොට දැන් අපි වැරද්ද හදන්න අපි මේ හදන්නේ හරි? පොතේ වැරද්ද හදනකොට වෙන්නේ මොකද? ලෙජර් ගිණුම් දෙකෙත් ඒ වැරද්ද හදන්න ඕනද නැද්ද? හදන්න. තේරුණාද? එතකොට මේ ලියපු නැති 45000 බිල තියෙනවනේ. මෙන්න මේ ලියපු නැති 45000 බිල තියෙනවා. ඒක ගිහින් මුලින්ම දැන් මේ ලියපු නැති බිලනේ තියෙන්නේ හරිද? ලියපු නැති බිල ගිහිල්ලා කොහෙටද දාන්නේ? ගැනුම් ජර්නලයේ ලියන. ඔන්න ගැනුම් ජර්නලයට එකතු කරනවා 45000.
හරිද? ගැනුම් ජර්නලට එකතු කරන 45000. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ජර්නලයට එකතු වෙනවා කියන්නේ මේ ලෙජර් ගිණුම් දෙකට. දැන් ණයට ගැනුම් එකක් ලියවෙන්නේ මෙහෙමනේ. හරිනේ? මේ ලෙජර් ගිණුම් දෙකටම මොකද වෙන්නේ? එකතු වෙනවා 45. ගැනුම් ගිණුමට එකතු වෙනවා. ඇයි ගැනුම් ගිණුමට එකතු වෙන්නේ? ගැනුම් කියන ව්‍යාපාරයේ වත්කමක්. හරිනේ? මෙහෙම බලන්න මගේ දිහා හොඳේ. හරි ගැනුම් කියන ව්‍යාපාරයේ වත්කම් වැඩි වීම හර නිසා. හරිද? ඊට පස්සේ ගැනුම් ගිණුම හර වෙලා ණයට ගන්නකොට ණය හිමි ගිණුම දරනවා. තේරුණාද ඒක හැමෝටම? පැහැදිලිද? තේරුණාද? ගැනුම් ජර්නලයේ එකතුව හරිද? ගැනුම් ගිණුමට ලියවෙන. ඒතර ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම දරනවා. පැහැදිලිද? අවංකව අහන්න තේරෙනවද හැමෝටම? හරි. දැන් වැරද්ද වෙලා තිබ්බේ බිල ගිහින් පොතේ ලියලා නැති එක. තේරුණානේ? පොතේ එකතුව මොකද කරලා තින්නේ? ලෙජරෙත් නෑ. දැන් වැරද්ද හදන්න මොකද කරේ? පොතට එකතු කරා ලෙජර් ගිණුම් දෙකටත් එකතු කරා. පොතට එකතු කරා ලෙජර් ගිණුම් දෙකටත් එකතු කරා. හරිනේ? තේරෙනවනේ? හරි. හරි. දැන් අපි මොකද කරන්නේ? හරි. දැන් අපි මොකද කරන්නේ? දැන් මේ වැරද්ද හැදුවේ මේ ලෙජර් ගිණුම් දෙකේ මේ වැරද්ද හැදුවා. මොනවද පාවිච්චි කරපු ලෙජර් ගිණුම් දෙක? ගැනුම් ගිණුමයි ණය හිමි ගිණුමයි. හරිනේ? ලෙජර් ගිණුම් දෙකක් පාවිච්චි කරානේ මේ 45000 බිල ලියලා නෑ. ඒක ලියන ලෙජර් ගිණුම් දෙකක් පාවිච්චි කරා. මොනවද පාවිච්චි කරේ? ගැනුම් ගිණුමයි ණය හිමි ගිණුමයි. ගැනුම් ගිණුමයි ණය හිමි ගිණුමයි. හරිනේ? එහෙනම් මෙන්න මේ වැරද්ද හදන්න පාවිච්චි කරපු ලෙජර් ගිණුම් දෙක තියෙනවානේ. හරි. ඔය ලෙජර් ගිණුම් දෙක ගිහින් ලියනවා කොහෙද? පොදු ජර්නලයක් ඇතුලේ. පොදු ජර්නලයක් කියන එක ඔයාලට කලින් කියලා දීලා ඇති. පොදු ජර්නලයේ වෙන්නේ ව්‍යාපාරික සිද්ධ වෙන අර වැරදින වැරදි කිරීම වගේ ගනුදෙනු තියෙනවා නම් ඒව ලියන්න පාවිච්චි කරන පොදු ජර්නලය. හරිද? අපි පල්ලෙන් පොදු ජර්නලයක් දානවා මෙන්න මෙහෙම. හරිද? රූල් 4ක පොදු ජර්නල කැලලක් දානවා. උඩින්ම ලියනවා පොදු ජර්නලය කියලා. පොදු ජර්නලය. හරිද? හරි. එතකොට මෙතන ලියන්නේ දිනය වෞචරාංගය විස්තරය හරිද? ලේපි ලෙජර් පිටුව හර ඊළඟට බැර. හර බැර. හරිද? දිනේ විස්තරය ලෙජර් පිටුව හර බැර. හරිද? දැන් මේක ඇතුලේ ලියන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ අපි ලියන්නේ වැරද්ද හදන්න පාවිච්චි කරපු ලෙජර් ගිණුම් දෙක. මේක ඇතුලේ ලියන්නේ වැරද්ද හදන්න ලෙජර් ගිණුම් කීයක් පාවිච්චි කරාද? දෙකයි. මොනවද ලෙජර් ගිණුම් දෙක? මෙන්න මේ දෙක. අපිට මේක නෙමෙයි ඕන. මෙන්න මේ දෙක. හරිද? මොනවද? ගැනුම් ගිණුම වැරද්ද හැදුවා. ණය හිමි ගිණුම වැරද්ද හැදුවා. හරි. දැන් ආවොම ඉඳලා හිතලා බලන්න. ගැනුම් ගිණුම වැරද්ද හදනකොට ගැනුම් ගිණුම මොකද උනේ? ගැනුම් ගිණුම වැරද්ද හදනකොට ගැනුම් ගිණුම මොකද උනේ? හර වුණා. හරිනේ? ණය හිමි ගිණුම වැරද්ද හදනකොට ණය හිමි ගිණුම මොකද උනේ? වැර වුණා. හරි. දැන් එහෙනම් අපි මුලින්ම ලියන හර සතහන. හරිද? 1 හර වුණේ මොකද්ද? ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම හර වෙනවා. හරිද? 45000. මෙතන වැරද්ද හදන්න ගැනුම් ගිණුම හර වුණා. ගැනුම් ගිණුම හර වෙනවා 45000. හරි. දකුණට කරා ණය හිමි ගිණුම බැර වෙනවා 45000. හරිද? ගැනුම් ගිණුම හර වෙනවා 45000. ණය හිමි ගිණුම බැර වෙනවා 45000. හරිද? ඔන්න ඔහොම තමයි ලියන්න ඕනේ ජනරල් එක. හරි. ඊට පස්සේ මේක යටින් ලියන්න ඕන මොකද්ද? සල්ලක්ෂය ලියනවා. සල්ලක්ෂය කියලා කියන්නේ මොකක්ද දන්නවද? මේක යටින් ලියනවා මේ වෙච්ච ගනුදෙනුව ගැන කෙටි විස්තරයක්. මොකක්ද වෙලා තිබ්බේ? දැන් මේ බෝඩ් එක බලලා දැන් මේක සමහරකට මේක ලියා ගන්න තේරෙන්නේ නැහැ. හරිද? සමහරකෝ මතක තියාගන්න මේක එහෙම ලොකු සීන් එකක් නැහැ. ලොකු සීන් එකක් නැහැ. තේරෙනවද? මේකේ තියෙන්නේ මෙච්චරයි. මේක ඇතුලේ ලියන්න ඕන මෙන්න මේ වැරද්ද හදන්න කරපු දේ ගැන පොඩි විස්තර කැලලක් ලියන්න. ඒ විස්තරේ ලියනකොට බං එක්කෝ ඒ තියෙන ප්‍රශ්නේ ඔහොමම බලලා ලියපන්. හරිද? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ණයට ගැනම 45000ක් 45000ක් ගැනීම ඉන්නවස ගිණුම් පොත්වල සම්පූර්ණ මගහැරීම කියන වෙනකන් ලියන්න. හරිද? නැත්තම් බෝඩ් එක බලලා සල්ලක්ෂ කියන්නකො. හරි. මේ තියෙන මොකද්ද? 45000. මොකද්ද? ගැනීම ඉන්නවසය. මොකද? අදාළ ලෙජර් ගිණුම් වල හරිනේ? අදාළ ගිණුම් වල සටහන් නොවීම නිවැරදි කරන්න. හරිනේ? ප්‍රශ්නේ බලලා ලියන්න. රුපියල් 45000ක මොනවා ඉන්වොයිසයක්ද? ගැනුම් ඉන්වොයිසයක්. ගැනුම් ඉන්වොයිසයක්. හරිද? ගිණුම් පොත්වලින් මගහැරීම අන්තිමට අපේ වචනේ තමයි
නිවැරදි කළා කියන එක. අන්තිමට අපේ වචන නිවැරදි කළා. හරිනේ? යටින් ඉරක් ගන්න. හරිද? සූම් කරගන්න මේක. ගැනුම් ගිනුම හර ණයම ගිනුම බැර. ඒතර මේ යටින් ලියන සංලක්ෂ. මේක රූල් දෙකකට වඩා පාවිච්චි කරන්න එපා සංලක්ෂ ලියන්න. හොඳේ? රුපියල් 45000 ගැනුම් ඉන්නවා. සර් ගිනුම් පොත් වලින් මග හැරීම නිවැරදි කළා. හරිනේ? ඔන්න ඒක ඉවරයි. සමාවෙන්න මේ දාන දින 45000 නෙවෙයිනේ 40000 සමාවෙන්න ඔව් අනේ මන් දන්නේ මේක ඉන්නේ මොහේ ලියනවා ඒයෝ මේක 40000 වෙන්න ඕන බා මේ 45000 කොහෙන්ද ආවේ කියලා මම මේ වෙලේ ඒක තමයි එකම එක අවදානෙන් ඉඳලා දින පන්තියේ අනිත් ටික මලමිනී ටික ඊයු 40000 අලි උඩ පොඩක් කලර් හරි දැන් මේ බලන්න දැන් ඔයාලා ලියනකොට මොකද කරන්න ඕනේ මේ සේරම අනේ මන් දන්නේ කොහේ ඉන්නවද කියලා මොන්න 40000 හරිද හරි දැන් අහගන්නවා හරි දැන් විභාග ලියන්න ඕන උත්තරේ මෙන්න මේක මේක තමයි ඔයාලා ලියන්න ඕන පොසිෂන් එකේ ලියන්න ඕන ඔන්න ඕක හරිද පොසිෂන් එකේ ලියන්න ඕන ඔන්න ඕක මේක තමයි උත්තරේ හරිද මේ තියෙන්නේ අපි උත්තරේ හදන්නගත්ත පෙරවැර ටික හරිද දැන් ඔයාලා ලියන පොතේ ඔයාලා මේ ප්‍රශ්න අංක 1 1 කියලා දැම්මා මේ සේරම ලියා ගන්න හරි මේ සේරම ලියලා පල්ලෙහෙන් පොසිෂන් එකේ දාන්න ඔය සේරම ලියන්න පල්ලෙහෙන් පොසිෂන් එකේ දාන්න හරිද නැත්නම් ඔයාලට දැන් පළවෙනි ගානනේ මම ඔයාලට මේ හදපු දැන් මේ පළවෙනි ගාන හදද්දී ඔයාලට අර තේරෙන්නේ නැති වෙයි නැත්නම් කොහෙන්ද මේක ආවේ කියලා එකපාර ප්‍රශ්න යන්නේ ඒ නිසා හැම ළමයෙක්ම මේ පෙරවැඩ තියෙන්න ඕන පෙරවැඩ තියෙන පන්තියේ චෙක් කරද්දි මේ පෙරවැඩ නැති වුණොත් එහෙම බලා ගන්නම් ඈ හරිද පෙරවැඩ තියෙන්න ඕන ඊට පස්සේ මෙන්න මේක තමයි උත්තරේ අපෙන් අහන්නේ මෙන්න මේක තමයි ලියවෙන්න ඕන පොත් ජර්නල් එකේ හරිද ලියලා ඉවරයිද අමෝම මේ පෙරවැඩ ටික ලියන්න ඊට පස්සේ මේක තමයි උත්තරේ එන්න ඕන පොත් ජර්නල් එකක් දාන්න ඔතන හරිද
තමයි ලියලා ඉවරයිද මම පෙරවැරි ටික ලියලා ඉවරයි පෙරවැරි ටික ලියාගෙන පුළුවන් නම් පාඩ තුනක් පාවිච්චි කරන්න මම ලියලා තියෙන පාඩ තුනකින් ඊවගේ පොඩ පිළිවෙට ලියාගන්න නැත්නම් ඔක්කොම එක වගේ හරි නේද හරි ඕකේ දෙවෙනි ගණිතනුව තියෙන්නේ ඔය වගේ එකක් ඒ කියන්නේ 25000ක ගැනුම් ඉන්වර්සියක් ලියලා නැහැ. ඒතර ඔය විදියට තමයි ඒක ලියවෙන්නෙත් ඕන. හරිනේ? මම යනවා තුන්වෙනි වැරද්දට එකේ 3 වැරද්ද එකේ 3 වැරද්දට මං යනවා. එකේ 3 වැරද්ද. එකේ 2 වැරද්ද ඔයාලා හදලා දාන්න ගෙදරදී. හරිනේ? හදලා ඒක ක්ලාස් එකේ නේද අරන් එන්න. පන්ති අදාළ දිනේදී සෑම දෙනාගේම ඔය ටික තියෙන්න ඕනේ. හොඳේ? නැත්තම් ඉතින් අන්තිම මාසයේ කියලා නෑ. අපි අතර ප්‍රශ්න ඇති කරන්න එපා අන්තිම මාසේ කියලා ජනවාරි. හොඳේ? හා. හරිද? එකේ 3 වැරද්ද. වික්‍රම ඉන්වර්සියක් ගැන හරි ආගන්න එකේ 3 වැරද්ද එකේ 3 වැරද්ද හරිද දරුවෝ මේකේ දීලා තියෙන්නේ මේ 30000ක විකුණුම් ඉන්වොයිසියක් හරිද හරි ඉතින් බලන්න විකුණුම් ඉන්වොයිසිය කියන්නේ විකුණුම් ඉන්වොයිසියක් ගැන කියන්නේ හරිද විකුණුම් ඉන්වොයිසිය ලියන්නේ මොන ගණනද ව්‍යාපාරයේ විසින් කරන ණයට විකුණන ගණදෙනු තියෙනවනේ හරිද ණයට විකුණන ගණදෙනු තමයි විකුණුම් ඉන්වොයිසිය ලියන්නේ හරිද එතකොට ණයට විකුණද්දි මොකද වෙන්නේ අපිට තව කෙනෙක්ගෙන් සල්ලි ලැබෙන්න ඕන අපිට කෙනෙක්ගෙන් සල්ලි ලැබෙන්න ඕන නම් එයාලට අපි කියන්නේ මොකක් කියලාද ණය ගැටි එතන කියන බයියෝ කියලා හරිනේ සරලවම බයියෝ බයිසන්ල සමහර වචන මේ සමහර ආයතන වල අපිට ගිහලා කියන්නත් බෑ මොකද මේ ආයතන වල ඉන්න අය සමහර අය මාර විදියට හෙන්නම මේක කියන්නේ ඒ කියන්නේ අර බයි කියලා කිව්වහම ළමයි මරාගෙන මැරෙන්න නම් ලේසි කියන්නේ මගේ පණ ගියත් මම යාව ආරක්ෂා කරනවා කියන මට්ටමේ සමහර අය ඉන්නේ හරිද අපිට මේව සමහරලාට ප්‍රසිද්ධියේ අර සමහර ආයතන වල ගිහලා කට ඇරලා කියන්න බෑ හරිද ඒවල එකපාර ඇවිල්ලා මම එයා වෙනුවෙන් මරාගෙන මැරනවා කියලා මේ කලින් ඉතියා හොඳ ඩයල් එකක් කර කතා කරන්නේ මම නම නොකිය කියන දන්න කවුද කියලා හරිද ඔව් හරි එතකොට අපි යට සරලවම කියන නායකයන්ට සරල අපේ ගමේ භාෂාවනේ අර බජාර් භාෂාවෙන් කියනම් බයියෙක් කියන උගෙන් අපිට සල්ලි එන්න ඕන නිසා තේරුණානේ හරි එතකොට නායකයති කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් වෙනවා
හරිද? වත්කමක් කියන්නේ සල්ලි එන්න ඕනනේ. හරි. වත්කම් වැඩිවීම ගිණුම ලියන්නේ අර පැත්තේ. විකුණනවානේ. විකුණන්න මගේ භාණ්ඩ අලෙවි වෙන ප්‍රමාණය වැඩි. විකුණන්න මගේ භාණ්ඩ අලෙවි වෙන ප්‍රමාණය වැඩි. හරිද? එතකොට භාණ්ඩ අලෙවි වෙන ප්‍රමාණය වැඩි නිසා හරි භාණ්ඩ අලෙවි වෙන ප්‍රමාණය වැඩි නිසා මට සල්ලි වලට විකුණනත් ණයට විකුණනත් මගේ ආදායම වැඩි වෙනවා. දැන් හිතන්නකෝ මගේ අතේ තියෙනවා චොකලට් බිස්කට් පැකට් 4ක්. හරිද? මේකෙන් දෙකක් සල්ලි වලට විකුණනවා. මේ දෙක ණයට විකුණනවා. දැන් කෙනෙක් මගෙන් අහුවොත් කොච්චර විකුණලාද කියලා මුළු විකුණුම් කීයද කියලා මං කියන්නේ කීයද? 4යි. හැබැයි මගේ සල්ලි දීලා තියෙන්නේ දෙකකට. තව දෙකකට සල්ලි දීලා නැහැ. හැබැයි මේ භාණ්ඩ දෙකට මට සල්ලි හම්බ වෙනවා. තේරෙනවද කියන කතාව? හරිද? අපේ හාමුදුරනේ hina වෙන්න එපා නේද? හරි නෑ. ඒක තමයි. ඔයත් එහි යනවා නේද? එතකොට මේ විකුණන්න ආදායම වැඩි වෙනවා. හොඳේ. ආදායම් වැඩිවීම ගිණුමක ලියන්නේ බරපතල. හරිද? එතන විකුණනකොට ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වීම බර. හරි. ණයට විකුණනකොට ගිහින් කොහෙද ලියන්නේ? විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. එතන විකුණුම් ඉන්වොයිසිය තියෙන තොරතුරු කොහෙද ගිහින් ලියන්නේ? විකුණුම් ඉන්වොයිසිය තියෙනේවා ගිහින් ලියන්නේ මොන ජර්නලයේද? විකුණුම් ජර්නලයේ. විකුණුම් ඉන්වොයිසිය තියෙනේවා ගිහින් ලියන්නේ විකුණුම් ජර්නලයේ. හරිද? එතන විකුණුම් ජර්නලයේ ලියනකොටම එවෙලම ලෙජරේ ණය ගැති ගිණුම හර කරනවා. විකුණුම් ජර්නලයේ ලියනකොටම එවෙලම ලෙජරේ ණය ගැති ගිණුම හර කරනවා. හරිද? එවෙලම ලෙජරේ ණය ගැති ගිණුම හර කරනවා. හරිනේ? ණය ගැති ගිණුම හර කරලා ඊට පස්සේ මේ එකතුව විකුණුම් ජර්නල මාස අවසානයේ විකුණුම් ජර්නල එකතුව ලෙජරේ විකුණුම් ගිණුම බැර කරනවා. තේරෙනවද කතාව? පැහැදිලිද? හරිනේ? විකුණුම් ඉන්වොයිස් එක කොහෙද ගිහින් ලියන්නේ? විකුණුම් ජර්නලයේ. විකුණුම් ජර්නලයේ එකතුව මාස අවසානයේදී ණය ගැති ගිණුම හර කරලා විකුණුම් ගිණුම බැර කරනවා. ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. පැහැදිලිද? තේරෙනවද? හරි. දැන් මෙතන වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? 30000ක 30000ක විකුණුම් ඉන්වොයිසියක්. 30000ක විකුණුම් ඉන්වොයිසියක්. එන්න මේක. හරිනේ? විකුණුම් ජර්නලයේ ලියලා නැහැ කියලා කියන්නේ. 30000ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජර්නලයේ ලියලා නැහැ කියලා කියන්නේ. හරි. විකුණුම් ජර්නලයේ ලියලා නැහැ කියන්නේ මේ ගිණුම් දෙකෙත් ඔය 30000 ලියවෙනවද? නෑනේ. හරිද? එතකොට මේ ගිණුම් දෙකෙත් ඔය 30000 ලියවෙන්නේ නැහැ. විකුණුම් ජර්නලය විකුණුම් ඉන්වොයිසිය හරිද? විකුණුම් ජර්නල ලියලා නැහැ. විකුණුම් ජර්නල ලියලා නැහැ කියන්නේ මේ ගිණුම් දෙකෙත් ඔය 30000 ලියවෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔය 30000 ලියවෙන්නේ නැහැ. තේරෙනවද කියන කතාව? හරි. ඒතර වැරද්ද තියෙන්නේ කොහෙද? මේ බිල ගිහින් පොතේ ලියලා නැහැ. එකක්. පොතේ එකතුව ලෙජර් ගිණුම් දෙකට ගිහිල්ලා ලියලත් නැහැ. හරිද? බිල ගිහින් පොතේ ලියලත් නැහැ. පොතේ එකතුව ලෙජර් ගිණුම් දෙකට ලියලත් නැහැ. හරි. දැන් වැරද්ද හදන්න මොකද්ද අපි මුලින්ම කරන්න ඕන? මේ බිල ගිහින් ලියන්න ඕන කොහෙද? පොතට. ඒතර පොතේ ලියන පොතට එකතු කරනවා 30. බිල ගිහින් පොතට දානවා පොතට එකතු කරනවා 30. හරිද? පොතට එකතු වෙනවා කියන්නේ මේ ගිණුම් දෙකටත් මේ 30 එකතු වෙන්න ඕනද නැද්ද? මේ ගිණුම් දෙකටත් මේ 30 එකතු වෙන්න ඕනද නැද්ද? එකතු වෙන්න ඕන. එතකොට විකුණුම් ජර්නලයේ එකතුව ණය ගැති ගිණුමටත් එකතු වෙනවා විකුණුම් ගිණුමටත් එකතු වෙනවා. හරිනේ? විකුණුම් ජර්නලයේ එකතුව ණය ගැති ගිණුමටත් එකතු වෙනවා විකුණුම් ගිණුමටත් එකතු වෙනවා. වැරද්ද හදන්න ලෙජර් ගිණුම් කීයක් පාවිච්චි කරාද? 2යි. හොඳට මතක තියාගන්න වැරද්ද හදන ලෙජර් ගිණුම් දෙකක් පාවිච්චි වෙනවා කියන දෙන්නගෙම වැරදි. දෙන්නම වැරදි කියන්නේ දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේක කවදාවත් අහුවෙන්නේ නැහැ. ඇයි? එකෙකුට තිබිලා එකෙකුට නැති වුණොත් තේරෙනවා එතන හිඩසක් තියෙනවා කියලා. දෙන්නම නැති වුණොත් එහෙම කොහොමවත් හොයන්නේ නැහැ අරද? ගෙදර දෙන්නම වතුර ගහනවා. pro zero හොයර. හරිනේ? ඒ වගේ ලෙජර් ගිණුම් දෙකක් පාවිච්චි කරනවා නම් වැරද්ද හදන්න අනිවාර්යෙන් මෙතන හෙලි නොවන වැරද්දක් අහුවෙන්නේ නැති වැරදි. සමානාන්තර බලන පාන වැරදි කියන්නේ ඒක. හරිනේ? එතකොට ජර්නල එකතුව ලෙජර් ගිණුම් දෙකට මාරු වෙනවා. හරිනේ? ජර්නල එකතුව ලෙජර් ගිණුම් දෙකට මාරු වෙනවා. හරි. දැන් මෙන්න මෙතන වැරද්ද හදන පාවිච්චි කරපු ගිණුම් දෙක තියෙනවානේ. ණය ගැති ගිණුමට 30ක් අඩුයි ණය ගැති ගිණුමට එකතු කරා. ඇයි ණය ගැති ගිණුමට එකතු කරන්නේ? වත්කම් වැඩි වීම අර නිසා. ණය ගැති ගිණුමට එකතු කරන්නේ වත්කම් වැඩි වීම අර නිසා. වත්කම් වැඩි වෙනවා. විකුණන්න මගේ ආදායම වැඩි වෙන නිසා විකුණුම් ගිණුම බැර කරනවා. හරිද? මෙන්න මේ කරපු දෙය ගිහිල්ලා
හරිද? ගැටලුව හරියට කියලා හිතනවා. හරි. මෙන්න මෙතන කොතනින්ද ඔයාලට මිස් උනේ? බොයිස් මිස් වෙච්ච තැන පොඩ්ඩක් මට කියනවද? අන්තිමට ඔයාලට හිච්ච වචනේ. සංලක්ෂය. හරි. සංලක්ෂ ලියනකොට හරි පුතේ thank you. සංලක්ෂ ලියනකොට කරන්න මොකක්ද දන්නවද? මෙන්න මෙතන අපි මොකද කරන්නේ? මෙතන අපි කරන්නේ ප්‍රශ්න 3 එක වෙනම ලියනවා. මොකද ප්‍රශ්නේ? 30000 විකුණුම් ඉන්වර්සයක් අදාළ කිරීම වල සටහන් නොවීම අපේ වචනේ දානවා නිවැරදි කළා කියලා. අපේ වචනේ දාන්න නිවැරදි කළා. තේරුණා නේද? එතකොට මෙන්න මේක තමයි ලියන්න ඕන උත්තරේ. හරි. මෙන්න මේක තමයි පෙරවැඩ. හරි දැන් ඕන්න මහත්තයල්ලා ටික මේක පිළිවෙලට හදාගන්නකො. මේක ලියලා ඊට පස්සේ මේක දාගන්න. සම්පූර්ණ පෙරවැඩ ටික ගන්න කැමරකින් අයියේ. අයලගිරි. අන්න මේ ගානේ තියන්න බලන්න. ණයට විකුණුම් හරි ණය ගැටේ විකුණුම් හරිද වත්කම් වැඩිවීම හර විකුණුම් කියන ආදායම් වැඩිවීම බැර හරි විකුණුම් ඉන්වර්ස්යේ විකුණුම් ජර්නල් එකතුව ණය ගැටේ කිනම හර කරලා විකුණුම් ගිනම බැර කරනවා ණය ගැටේ කිනම හර විකුණුම් ගිනම බැර හරිද ඊට පස්සේ වැරද්ද හදන්න ගිණුම් දෙකක් පාවිච්චි වුණා ණය ගැටේ කිනමයි විකුණුම් ගිනමයි ඒතර ණය ගැටේ කිනම හර කරා විකුණුම් ගිනම බැර කරා ඊට පස්සේ ප්‍රශ්න ටික කියන එක බලන්න ලියනවා යටින් දානවා නිවැරදි කළා කියලා සන්නක්ෂ හරි මොනාරි ලෑගන්න එක ගැටලු තියෙනවා නම් චුට්ටක් කියන්න. ලෑගත් එකේ හරි ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න හොඳේ. හරි ලියලා ඉවරද ළමයි ඔයාලා? හරිද?
හරි පිළිවෙලයි නේද හැමෝම අද කරන පළවෙනි වැරද්ද ඔතනින් ඉවර වෙනවා ගණිතනවත් සම්පූර්ණයෙන්ම ගිණුම් පොත් වලින් මගහැරීම කියන එක හරිද අපි දෙවෙනි වැරද්දත් කළා අද නවත්තන්නේ පටන් ගන්න වර්ෂාපතනයේ ලොකුවටම බාධාවක් වෙච්ච නිසා තා චුට්ටි වෙලාවක් අපි ගන්නවා මේකට ප්‍රශ්නයක් අහනවා මේ ඔගේ පොදු ජර්නලේ බැර කියලා දැම්මොත් වැරදිද කියන එක. නෑ වැරද්දක් නම් නැහැ. හරිද අපි සාමාන්‍යයෙන් හර සතහන ගාවින් විතරයි හර කියන එක අතන දාන්නේ. බැර කියන එක දාන්නේ නැහැ. වැරද්දක් නැහැ දැම්මොතින් අර දාන්නේ නැහැ ඒක අර සම්ප්‍රදායිකකෙ තියෙන්නේ කියන අර අපි එහෙම කියන්නේ හර දැම්ම නම් ඇති කියන එක විතරයි. ඒක අර බැර සතහන ලියනකොට අපි පොඩ්ඩක් දකුණට කරන්න හේතුව බැර සතහන ලියනකොට මේක පොඩ්ඩක් දකුණට කරන්නේ අන්න ඒ නිසා. අර හර කියන එක අතන දැම්මා චුට්ටක් මෙතන දකුණු පැත්තට කරලා ලියන්නේ බැර සටහන ඒක. බැර කියන එක දාන්න ඕනේ නැති නිසා. පැහැදිලිද? හරි. මම යනවා දෙවෙනි වැරද්දට. ගණිතනයක වටිනාකම මූලික පොත්වල වැරදියට සටහන් වීම. ගණිතනයක වටිනාකම මූලික පොත්වල වැරදියට සටහන් වීම. හරි. ඒ හරියට මම ගන්නවා මේ දෙකේ තුන වැරද්ද. හරිද? දෙකේ තුන වැරද්ද මම ගන්නවා මෙතන. දෙකේ තුන වැරද්ද. හරිනේ? ප්‍රශ්නාංක 2 දෙකේ තුන වැරද්ද මම ගන්නවා 15000ක විකුණුම් ඉන්වර්සියක් විකුණුම් ජර්නලේ 1500ක් ලෙස සටහන් කර ඇත කියලා කියන වැරද්ද 15000ක විකුණුම් ඉන්වර්සියක් විකුණුම් ජර්නලේ 1500ක් ලෙස සටහන් කර ඇත. හරි මේකම කතාව මම ගන්නම්. දැන් උතර අහගෙන ඉන්නවම ගිලේ වටිනාකම ළමයි 15000 ගිලේ වටිනාකම 15000 හරිද? උතර දිවන දෙකේ තුන වැරද්දට මම යන්නේ. හරිද? ගිලේ වටිනාකම 15000යි ඒක ගිහින් ලියලා තියෙනවා කියන්නේ ජර්නලයේ ඇතුලේ 1500ක් කියලා. හරිද? දැන් ඔන්න ලියන්න ඕන නිවැරදි ගාන 15000. ලියන්න ඕන නිවැරදි ගාන 15000. හරිද? ජර්නලයේ ඇතුලේ ලියලා තියෙන්නේ 1500ක් කියලා. 1500 කියන්නේ කීයද? 1.5 දාලා තියෙන්නේ. මෙතන 1.5 1.5. හරිද? 1500ක් 1.5 කියලා දාලා තියෙන්නේ. හරිනේ? විකුණුම් ජර්නලයේ එකතුව මෙතන 15000 මේක 1500 1.5 කියලා දාලා තියෙනවා. හරිද? එතකොට මේ ගිණුම් දෙකටත් ණය ගැති ගිණුමටත් යන්නේ 1500 කියලා විකුණුම් ගිණුමටත් යන්නේ 1500 කියලා. හරිනේ? මේලා ලියලා දෙන්නේ 15000 ඉදලා විකුණුම් ජර්නලයේ තියෙන 1500 කියලා 1500 විකුණුම් ගිණුමත් බැර වෙලා දෙන 1500යි ණයගැති ගිණුමත් හර වෙලා දෙන 1500. ඒතර ලියලා දෙන්නේ ලියන්න ඕන ගාන 15 මේ හැමතැනම ලියලා දෙන 1500 කියලා. 1.5 කියලා දැම්ම 1500 පෙන්නනවා. හොඳයි 10 වෙනි මම කියන්නේ. එතකොට ළමයි 15000 ලියන්න ඕන තැන දෙනවනේ මෙන්න මේක. මෙතන දෙන 1500යිනේ. ඒතර ලියන්න ඕන ගානට වඩා මේ ලියපු ගාන අඩුයිද වැඩිද? ලියන්න ඕන ගානට වඩා මේ ලියපු ගාන අඩුයි. ඔයාලට තේරෙනවනේ. එහෙනම් මේ විකුණුම් ජර්නලයේ එකතුව හරි අගය දාන්න. විකුණුම් ජර්නල එකතුව කියන්නේ කීයද? මේ තීන 15ම මෙතනට දානකොට මේ විකුණුම් ජර්නලයට එකතු කරන්න ඕනද අඩු ගාන අඩු කරන්න ඕන. හරිද? මේ තියෙන 15ම මෙතන පෙන්වන්න ඕන නම් විකුණුම් ජර්නලයට මොකද කරන්න වෙන්නේ? එකතු කරන්න වෙනවද අඩු කරන්න වෙනවද? ඔව්. ඔව් එකතු කරන්න වෙනවා. අන්න හරි. එතකොට
මෙතන 15ක් හදන්න කීයක් මෙතනට එකතු කරන්න වෙනවද? තියෙන්නේ කීයද? 1500 නේ. හරි මෙන්න මෙතන. ලියන්න ඕන කීයද? 15. ඒතර මෙතන 15ක් හදන්න නම් කීයක් එකතු කරන්න වෙනවද මෙතනට? 13යි 500ක්. විකුණුම් ජර්නලයට එකතු වෙනවා 13යි 500ක්. විකුණුම් ජර්නලයට එකතු වෙනවා 13යි 500ක්. හරිද? එතන විකුණුම් ජර්නලයට 13යි 500ක් එකතු වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මේ එකටත් 13යි 500 ගානේ එකතු වෙනවා. හරි? විකුණුම් ජර්නලයට එකතු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගිණුම් දෙකටත් 13යි 500 13යි 500 එකතු වෙනවා. තේරෙනවද? එතකොට විකුණුම් ජර්නලයට 13යි 500 එකතු වෙනකොට නායකති ගිණුමට 13යි 500ක් එකතු වුණා. මොන පැත්තටද එකතු වුනේ? අර පැත්තට. විකුණුම් ගිණුමට 13යි 500ක් එකතු වුණා. මොන පැත්තටද එකතු වුනේ? අර පැත්තට. හරිද? දැන් ඔය වැරද්ද හදන්න කරපු දේ ගිහින් ලියනවා. කොහෙද? පොදු ජර්නලයේ ඇතුලේ. වැරද්ද හදන්න කරපු දේ ගිහින් ලියනවා පොදු ජර්නලයේ ඇතුලේ. හරිද? දැන් වැරද්ද හදන්න ලෙජර් ගිණුම් කීයක් පාවිච්චි කරාද? දෙකක්. නායකති ගිණුම හර කරා, විකුණුම් ගිණුම බැර කරා. හරිනේ? නායකති හර විකුණුම් බැර. ඒතර නායකති ගිණුම හර කරේ කීයක්ද? රතු පාටින් මේ දාලා තියෙන වැරද්ද හදන්න දාපු ගාන. හරි? 13500යි. රතු පාටින් දාලා තියෙන 13500. වැරද්ද හදන්න දාපු ගාන. හරිද? විකුණුම් ගිණුම බැර කරා. කීයක්ද? 13500. විකුණුම් ගිණුම බැර 13500. හරි. දැන් අපර සංලක්ෂ කියන්න. මට බෝඩ් එක බලලා කියන්න බලන්න. කීයද? 15000ක විකුණුම් ඉන්වොයිස් එක. කොහෙද? අදාළ ගිණුම් වල කීයක් විතර ලියලා දෙන්නේ? 1500 ලෙස සටහන් වීම අපේ වචනේ නිවැරදි කළා. තේරුණානේ? 15000ක විකුණුම් ඉන්වොයිස් එක විකුණුම් ජල්ලේ 1500 ලෙස සටහන් වීම නිවැරදි කළා. හරි? අදා ගන්න. ඒක තේරුණා කියලා හිතනවා හැමෝටම අඩුවක් නැතුව ඒක හදා ගන්න. හරි නේද? ලියගත්ත දැමම ප්‍රශ්න මොනවද තියෙනවද? මේක මම ලියාගත්තද? මේකේ මේ ගැටලු මොනවද තියෙනවද? පැහැදිලි කිරීම වල හරි මොනවද ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් ඉක්මනට මෙසේජ් එකක් දෙන්න අපිට. පොතේ කියන්නේ අර මෙතන තියෙන බිල අඩුවෙන් ලියලා කියන්නේ පොතේ අඩුයි කියන්නේ අනිවාර්යෙන් ලෙජර් ගිණුම් වලත් අඩුයි. හරිනේ? මල්ෂා හරියද? තෙරුම් හරි හරි. ස්තුතියි. හරිද? හරි. දෙකේ එක ඔයාලා හදනකොට මම දෙකේ එක කියලා දෙන්නම්. ගැනම ඉන්වොයිස් එක කලින් එකට එනවා. ගැනම ඉන්වොයිස් එක ලියන්නේ කොහෙද? ගැනම ජර්නල් එකේ. හරි. ගැනම ජර්නල් එකේ නායකයට ගිණුමටයි කොහෙද යන්නේ? හරි. ගැනම ජර්නල් එකේ මේ ගැනම ගිණුම හර වෙලා ණයමි ගිණුම බැර වෙන්න ඕන. හරිනේ? හරිද? ගැනම ජර්නල් එකේ එතන තියෙනවා දෙකේ එක වැරද්ද 25000ක ගැනම ඉන්වොයිස් එකක් 25000ක ගැනම ඉන්වොයිස් එකක් 2500ක් ලෙස ලියලා කියලා කියන්නේ. හරිද?
එතකොට මෙතන ලියලා තියෙන කියලා ගාන 25000 කියලා ඉතින් 2500 කියලා. අතර ණයට ගන්න එකක් නේ කියන්නේ. ණයට ගන්නකොට 25000 ණයට ගන්නකොට මෙතන වෙන්නේ ණය හිමි වැඩි වෙලා හරිද? ගැනුම් හර වෙලා ණය හිමි බැර වෙනවා. හරිද? ණය හිමි කියන වගකීමක් ණය හිමි කියනම බැර වෙලා ගැනුම් කියනම හර වෙනවා. ඒක තමයි ලියවෙන්නේ. හරි. 25000 කියලා ලියලා තියෙන 2500. එතන ලෙජර් ගිණුම් දෙකේ ලියලා තියෙන 2500 2500. අර වැරද්ද හදන්න ලෙජර් ගිණුම් දෙක එකතු වෙනවා. හරිද? මොනවද ගිණුම් දෙක? ගැනුම් ගිණුමයි ණය හිමි ගිණුමයි. හරිද? අර ගැනුම් ගිණුම හර වෙලා ණය හිමි ගිණුම බැර වෙන එක වෙනවා. ගැනුම් හර ණය හිමි බැර. හරිනේ? හරි. ඒතර ඒ වැරද්ද එතනින් ඉවරනවා. පළවෙනි වැරදි දෙක මෙතනින් අවසන් වෙනවා. හරිද? පළවෙනි වැරදි දෙක මෙතනින් අවසන්. හරිනේ? ඒතර පළවෙනි වැරදි දෙක පළවෙනි එක වැරද්දක් ගණිතන සම්පූර්ණයෙන් මගහැරීම ඊළඟ එක ගණිතන වටිනාකම් මූලික පොත්වල වැරදි සරහන්. ඒතර ප්‍රධාන හෙළිදරව් නොවන වැරදි දෙකේ 1යි 2යි වැරදි දෙක අවසන්. ඒතර ඔයාලා ගෙදරදී අර පළවෙනි එකේ 2යි 4යි කරන්නත් ඕන. ඊට පස්සේ දෙවෙනි එකේ 2යි 4යි කරන්නත් ඕන. හරිනේ? ඒතර ඒ ටික හෝම්වර්ක්. පැහැදිලිද? ඒතර උතනින් අදට අපේ වැඩ ටික ඉවර කරනවා.